හරි. හරි. වැඩේ පටන් ගමු ළමයි. අද අපිට තියෙන්නේ පටන් ගන්නතර ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ළමයි තියෙන 4වෙනි පාඩම. දැන් මේ දක්වා අපි ඊතර පන්ති ඇතුලේ පාඩම් ඒකක 3ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඉවරයි. හරිද? 12 වසර ළමයි පාඩම් වලට අදාළව පාඩම් ඒකක 3ක් අපි පන්තියේ සාකච්ඡා කරලා තියෙන්නේ. පළවෙනි පාඩමේ අපි සාකච්ඡා කිරීම කරා ආර්ථික විද්‍යාව හැඳින්වීම, ඊට පස්සේ නිෂ්පාදන සම්පත්, නිෂ්පාදනය කියා මායිම සහ ආර්ථික පද්ධති කියන කොටස් ටික අපි සාකච්ඡා කරා පළවෙනි පාඩම යටතේ. දෙවෙනි පාඩමට ආවට පස්සේ දෙවෙනි පාඩමේ ළමයි සාකච්ඡා කිරීම කරා අපි ඉල්ලුම සැපයුම, ඊට පස්සේ නම්‍යතාව හා සමතුලිතය කියන කොටස් ටික. ඊට පස්සේ තුන්වෙනි පාඩමේ සාකච්ඡා කිරීම කරා මිල පාලනය, බදු හා සහනාධාර කියන කොටස් ටික. හරිද? එතකොට මේ ළමයි කරපු දේවල් අනුව ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් A level paper එකට මුහුණ දෙද්දී ඔයාට පුළුවන් MCQ ප්‍රශ්න කරද්දී ළමයි හරිද? MCQ ප්‍රශ්න කරද්දී පළවෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් A level paper එකේ MCQ 4ක ප්‍රමාණයක් අහනවා. දෙවෙනි paper එකේ දෙවෙනි පාඩමෙන් MCQ 7ක ප්‍රමාණයක් අහනවා. තුන්වෙනි එකෙන් ළමයි MCQ 3ක ප්‍රමාණයක් අහනවා. ඒතර මේ දක්වා අපි කරලා තියෙන පාඩම් ටිකෙන් A level paper එකේ MCQ 50න් ළමයි මේ පළවෙනි පාඩමෙන් 4ක්, දෙවෙනි පාඩමෙන් 7ක්, තුන්වෙනි පාඩමෙන් 3ක් ආදී වශයෙන් ඔයාලට කරගන්න පුළුවන්. ඊට අමතරව ළමයි රචනා පේපර් එක සම්බන්ධ අපි આવොත් එහෙම පළවෙනි පාඩම පුළුවන් කියලා කියන්නේ A level paper එකේ පළවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. දෙවෙනි පාඩම පුළුවන් කියලා කියන ළමයි දෙවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. තුන්වෙනි පාඩම පුළුවන් කියලා කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඔය තමයි අපි දැන් මේ දක්වා කරලා තියෙන පාඩම් වලට අනුව ඒ ළමයි පාඩම් වලින් ඔයාලට A level paper එකේ කරන්න පුළුවන් ප්‍රශ්න ටික. හරිද? MCQ ප්‍රමාණ තියෙනවා, රචනා ප්‍රශ්න ප්‍රමාණ තියෙනවා. හරිද? දැන් මේ දක්වා ළමයි කරපු පාඩම් ටික ගත්තට පස්සේ මේ වල පොඩි පොඩි සම්බන්ධකම් තිබුණානේ. දැන් උදාහරණයක් ගත්තොත් තුන්වෙනි පාඩමේ ළමයි අපිට බදු පැනවීම සහනාධාර ගානක් වාට හදන්න නම් දෙවෙනි පාඩමේ කතා කරපු ඉල්ලුම් සමීකරණයක් හදාගන්න විදිය, සැපයුම් සමීකරණයක් හදාගන්න විදිය, සමතුලිතය හොයන්නේ කොහොමද, අතිරික්තයන් ගණනය කරන්නේ කොහොමද, ඒ ආදී වශයෙන් මේවා පොඩි සම්බන්ධකමක් තිබුණා. හරිද? අපි දැන් පටන් ගන්න යන්නේ සිලබස් එකේ 4වෙනි පාඩම. හරිද? 4වෙනි පාඩම. එතන 4වෙනි පාඩම ගත්තට පස්සේ 4වෙනි පාඩමට මේ මුල් පාඩම් වල නම් එහෙම අර ලොකු අවබෝධයක් තියෙන්න අවශ්‍ය නැහැ. 4වෙනි පාඩම කොට දාගන්න. ඒකයි අපිලා මේ වැඩේ අලුත් ආරම්භයක් කියලා කියන්නේ හේතුව. හරිද? අලුත් ආරම්භයක් කියන්නේ හේතුව ඔයා මෙච්චර කල සාමාන්‍ය වැඩ කරපු නැති ළමයෙක් නම් හරිද? ඔයාට 4වෙනි පාඩමෙන් මේ වැඩේ පටන් ගන්න ඉස්සරහට ළමයි කරන් යන්න පුළුවන්. හරිද? 4වෙනි පාඩම කියලා කියන්නේ මේවේ කිසි ළමයි සම්බන්ධයක් නැති අලුතෙන්ම පටන් ගන්න කොටසක්. හරිද? ඒතර ඔයාලට ළමයි මේ පාඩම් ටික අපිට ඕන නම් රිවිෂන් එකකින් අල්ල ගන්න පුළුවන්. ඔයා මේ පාඩමේ ඉඳලා තීරි පාඩම් ටික ළමයි ගාන්න ඉස්සරහට පිළිවෙලට හදාගෙන යන්න. මොකද මේක අලුතෙන්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්. පැහැදිලිනේ? හරිද? ඒතර මේ වෙද්දී ඔයගොල්ලෝ ළමයි ටියුට් හම්බෙච්ච කට්ටියත් ඇති. ටියුට් හම්බෙන නැති කට්ටිය මම ගෲප් එකට දැම්ම PDF එකේ එහෙම. හරිද? PDF එක ළමයි තියනවා වඩා හොඳයි. හරිද? අද පාඩමේ යම් කොටස් කීපයක් තමයි සාකච්ඡා කිරීම කරන්න. නිසා කතා කරන දේවල් ටික හොඳට අහන් ඉන්න. හරිද? සිලබස් එකේ ළමයි 4වෙනි පාඩම. හරිද? 4 පාඩම ගත්තට පස්සේ ତොර මේක හරිද? අලුත්ම කොටසක් කලින් පාඩම් වල ළමයි ලොකු සම්බන්ධයක් මේකට නැහැ. මේකෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. හරිද? මෙච්චර කල් ළමයි වැඩ කරේ නැත්නම් මේකෙන් වැඩේ පටන් ගන්න වැඩේ කොට දාගන්න පටන් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? ළමයි 4වෙනි පාඩම ගත්තට පස්සේ 4වෙනි පාඩමේ අපි සාකච්ඡා කරන ටියුට් ඔක්කොම දෙකක් තියෙනවා. හරිද? 4වෙනි පාඩම ගත්තට පස්සේ 4වෙනි පාඩමේ සාකච්ඡා කරන ටියුට් ඔක්කොම දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන න්‍යාය කියලා ටියුට් එකක් සාකච්ඡා කිරීම කරනවා. ඊට පස්සේ අපි ළමයි වෙළඳපළ ව්‍යුහය කියලා ටියුට් එකක් සාකච්ඡා කිරීම කරනවා. හරිද? 4වෙනි පාඩමේ යටතේ ටියුට් දෙකයි තියෙන්නේ. ඔයාලට මතකද අපි අර පළවෙනි පාඩමේ ටියුට් 4ක් කතා කරා. දෙවෙනි පාඩමේ ටියුට් 4ක් කතා කරා. තුන්වෙනි පාඩමේ ළමයි ටියුට් දෙකක් සාකච්ඡා කිරීම කරා. මේ 4වෙනි පාඩමේ ළමයි සම්පූර්ණ පාඩමම ටියුට් දෙකකින් අවසන් වෙනවා. නිෂ්පාදන න්‍යාය කතා කරනවා. වෙළඳපොළ ව්‍යුහය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කරනවා. ළමයි නිෂ්පාදන න්‍යාය සහ වෙළඳපොළ ව්‍යුහය කියන ටියුට් දෙක ගත්තට පස්සේ මේ ටියුට් දෙකේ වැඩ ඉවර වෙද්දී දැන් මෙයා තමයි මේ විභාගයට බර තැබී මෙතන හංග ඉන්න වෙනවා හොඳේ. එතන 4වෙනි පාඩමේ ටියුට් දෙකයි නිෂ්පාදන න්‍යාය වෙළඳපොළ ව්‍යුහය මේ ටියුට් දෙකේ ළමයි වැඩ ටික අවසන් වෙනකොට ඔයාට A level paper එකේ හරිද? A level paper එකේ හරිද?
A level paper එකේ රචනා ප්‍රශ්න කරනකොට හරිද? A level paper එකේ ළමයි රචනා ප්‍රශ්නවල හතරවෙනි රචනා ප්‍රශ්නේ කරන්න පුළුවන්. හරිද? මොකද පළවෙනි පාඩමෙන් පළවෙනි ප්‍රශ්නේ දෙකෙන් දෙක තුනෙන් තුන හතරවෙනි පාඩම ඉවරුණා කියලා කියන්නේ අන්න රචනා පේපර් එකේ ළමයි හතරවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා දන්නවා MCQ පේපර් එක වලට MCQ 50ක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔය MCQ 50න් මේ ටියුට් දෙකෙන් ළමයි ආසන්නව MCQ හතරක ප්‍රමාණයක් අහනවා. ඒක සමහර අවුරුදු වල MCQ පහ අහලක් තියෙනවා. හතරක් ළමයි කොහොමත් අහනවා. හරිද? අපි අර හතරක් අහනවා කියන අසපඩ ඔලු තියාගමුකෝ. හරිද? පහක් අහන්නත් පුළුවන්. හොඳේ. ඉතින් ළමයි රචනා පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නේ කරනවා කියලා කියන්නේ ඔයාට එතනින් ලකුණු 20ක් ආවරණය වෙනවා. MCQ පේපර් එකේ MCQ හතරක් කියලා කියන්නේ ඔයාට ලකුණු 8ක් ආවරණය වෙනවා. ඒ කියන්නේ මේ ලකුණු 200න් ළමයි 28ක ප්‍රමාණයක් හම් වෙන පාඩමක්. හරිද? ඔයා දන්නවා 200න් ළමයි 28ක් කියලා කියන්නේ ඕක බෙදුනට පස්සේ මේ සමස්ත පාඩමෙන් ලකුණු 100ට 14ක් ලැබෙනවා. හරිද? 100ට ළමයි 14ක්. ඒතර මේ 100ට ලකුණු 14ක ළමයි බරත බීමක් දින පාඩමක්. හරිද? ඔන්න පාඩමේ ආකෘතිය. හරිද? ඒතර හතරවෙනි පාඩමේ සාකච්ඡා කරන ටියුට් දෙකයි නිෂ්පාදන න්‍යාය කතා කරනවා, වෙළඳපොළ ව්‍යුහය කතා කරනවා. ටියුට් දෙකේ වැඩ ටික ළමයි ඉවර වෙද්දි A level paper එකේ රචනා ප්‍රශ්නවල හතරවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. MCQ paper එකේ MCQ 50න් MCQ 4ක ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒක තමයි ලකුණු 28ක් ආවරණය වෙනවා. 200න් 28ක් කියලා කියන්නේ 100න් ලකුණු 14ක ප්‍රමාණයක්. ඔන්න පාඩමේ ළමයි පාඩම සකස් වෙන විදිය සහ මේ පාඩමෙන් විභාග ප්‍රශ්න අහන විදිය. හරිද? අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්න ඕකේ නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එක. හරිද? ටියුට් ළමයි ලැබිච්ච කට්ටියට හරිද? නැති කට්ටිය ගැටලුවක් කරනවා PDF මම දීලා තියෙනවා දෙක මේ ටියුට් එක යවන්න ඕගොල්ලන්ට. හරිද? මෙන්න මේ ළමයි ටියුට් එක හම්බෙලා ඇති. හරිද? මෙන්න මේ ටියුට් එකයි ඊට අමතරව ළමයි ඔය ඒ නිෂ්පාදන න්‍යායෙන් පාස් පේපර්ස් අන්තර්ගත වෙච්ච පේපර් එක හම්බෙලා ඇති. හරිද? ඒතර ළමයි කොටස් දෙකක් ඇති. ඕකේ මේ ටියුට් එක හම්බෙලා ඇති. නිෂ්පාදන න්‍යායට අදාළව ටියුට් එක සහ ඒ නිෂ්පාදන ළමයි න්‍යායෙන් දින පාස් පේපර්ස් ටික දාපු පේපර් එක හම්බෙලා ඇති. හරිද? ටියුට් එක නැති කට්ටිය ගැටලුවක් කරගන්න එපා හොඳේ. හරිද? PDF එක දාලා නැත්තේ මම හරිද? ටියුට් අවශ්‍ය කට්ටිය ඉන්නවා මම ඒක දෙන්නම් අනිවාර්යයෙන්. හරිද? ළමයි ටියුට් තියෙන කට්ටිය හරිද? ටියුට් එකේ පිටු අංක 1 කියන පිටුවටම ඇවිල්ලා. මේ තියෙන ටියුට් එකනේ. හරිද? ටියුට් එක ළමයි ඊට පස්සේ මේ පළවෙනි වෙනවා පිටුව ගත්තට පස්සේ ඒකේ තියෙනවා පාඩමේ නම අපි දාලා තියෙනවා. හරිද? නිෂ්පාදන න්‍යාය. ඊට පස්සේ පහලින් ළමයි දාලා තියෙ 4 1 කියලා. 4 1 කියන්න හේතුව හතරවෙනි පාඩමේ පළවෙනි ටියුට් එකේ නිසා. හොඳේ. හරිද? ඒක දාලා තියෙනවා මෙතන 4 1 කියලා. ඊට පස්සේ බලන්න මෙතන මේ හිස් පිටුවක් තියෙනවා ටියුට් එකේ. හරිද? අර තියරි කාරණා සාකච්ඡා කරන්න කලින් හිස් පිටුවක් තියෙනවානේ. අන්න ඒ තමයි හිස් පිටුවේ මෙන්න මේ chart එක ළමයි ලස්සනට දාගන්න. හරිද? මේ වෙද්දි ළමයි අතේ ටියුට් එක නැත්තම් කොලයක් අරන් මේක දාගන්න මේක මාර වටිනවා. මේ තමයි මේ අදාළ පාඩමෙන් විභාගයට බර තැබීම. හරිද? පොඩි chart එකක් ළමයි දාගන්න ටියුට් එක තියෙනවා නම් හෝ ටියුට් නැතක් කමක් නැහැ. ටියුට් නැත්තම් කොලේක ළමයි මේ දේවල් ටික පොඩ්ඩක් සටහන් කරගන්න. හරිද? පොඩි සටහනක් ළමයි දාගන්න බලන්න. හතරවෙනි පාඩම ටියුට් දෙකයි නිෂ්පාදන න්‍යාය වෙළඳපොළ ව්‍යුහය. හරි? නිෂ්පාදන න්‍යාය වෙළඳපොළ ව්‍යුහය. ටියුට් දෙකේ වැඩි ඉවර වෙද්දී මෙන්න රචනා පේපර් එකේ ප්‍රශ්න අහන විදිය, මෙන්න MCQ පේපර් එකේ ප්‍රශ්න අහන විදිය. පොඩි සටහනක් ළමයි දාගන්න. ඕවා වටිනා මාර විදියක පාඩම් කරද්දී ඕවා තමයි වැදගත් වෙන්නේ. හරිද? පොඩි සටහනක් දාගන්න බලන්න. හරිද? දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගන්න ළමයි නිෂ්පාදන න්‍යාය කියන කොටස. හරිද? නිෂ්පාදන න්‍යාය. හරිනේ. හරිද? නිෂ්පාදන න්‍යාය කතා කරනවා, වෙළඳපොළ ව්‍යුහය කතා කරනවා,
MCQ පේපර් එකේ ප්‍රශ්න 4යි. sorry 4 වෙනි ප්‍රශ්නේ අහනවා. රචනා පේපර් එකේ ප්‍රශ්න 4 අහනවා. MCQ එකේ ළම MCQ 4ක් අහනවා. සමස්ත කොටස් ටික ආවරණය වෙද්දී ලකුණු 28ක ප්‍රමාණයක් 28ක් කියලා කියනමයි 100න් 14ක්. ඒතර ඔය තමයි A level paper එකේ මේකෙන් අපෙන් ප්‍රශ්න අහන විදිය. හරිද? A level paper එකේ ප්‍රශ්න අහන විදිය. හරිද? මේකේ chart එකක් ළමයි දාගන්න. හරිද? දැන් අපි නම් පටන් ගන්න යනවා මේකේ නිෂ්පාදන න්‍යාය කියන කොටස. දැන් තමයි ඔන්න වැඩි ළමයි හරියටම පටන් ගන්නෙ. හොඳට අහන් ඉන්න. හරිද? මෙච්චර කාල වැඩ කරපු නැති ළමයෙක් නම් මේකින් වැඩේ පටන් ගන්න හොඳේ. හරිද? අලුත් ආරම්භයක් කියලා කියනම ඒ නිසා මේකින් වැඩේ පටන් අරන් ඉස්සරහට ළමයි තීරපාන ටික කරන් එන්න. මොකද මේ හතරවෙනි පාඩමට කලින් දේවල් ටිකේ ළමයි සම්බන්ධයක් අවශ්‍ය කරන්නේ. හරිද? කලින් පාඩම තුන අපි ආවරණය කර ගැනීම කරගමු. මෙතනින් ඉස්සරහට ළමයි තීරපාන ටික ගාන්ට ආවරණය කරන් යන්න. පැහැදිලි කතාව. හරි. අපි දැන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා නිෂ්පාදන න්‍යාය කියන කොටස. නිෂ්පාදන න්‍යාය. ළමයි නිෂ්පාදන න්‍යාය කියන කොටස ගත්තට පස්සේ නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එක ඇතුළේදී අපි මේ ටියුට් එක ඇතුලේ සාකච්ඡා කරන ළමයි ප්‍රධාන මාතෘකා ස්වරූප හතරක්. හරිද? නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එක ගත්තට පස්සේ නිෂ්පාදන න්‍යාය ටියුට් එක ඇතුලේ සාකච්ඡා කරනවා ප්‍රධාන මාතෘකා ස්වරූප හතරක්. ඒ තමයි මේකේ ළම අපි කතා කරනවා මුලින්ම ආයතනයක නිෂ්පාදනය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ආයතනයක නිෂ්පාදනය. ඊට පස්සේ ළමයි දෙවෙනි ආකාරය අපි කතා කරනවා මේ ටියුට් එක ඇතුලේ ආයතනයක පිරිවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ආයතනයක පිරිවැය. ඊට පස්සේ අපි ළමයි සාකච්ඡා කිරීම කරනවා මේ ටියුට් එක ඇතුලේ ආයතනයක අයභාරය කියලා කොටසක්. ආයතනයක අයභාරය. අවසාන වශයෙන් මේ ටියුට් එක අපි සාකච්ඡා කරනවා ආයතනයක ලාභය කියලා කොටසක්. හරිද? ඔන්න නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එක ඇතුලේ අපි සාකච්ඡා කරන මාතෘකා ස්වරූප ටික. හරිද? මේ ටියුට් එක ඇතුළම අපි ආයතනයක නිෂ්පාදනය ගැන කතා කරනවා. ආයතනයක පිරිවැය සම්බන්ධයෙන් කතා කරනවා. ආයතනයක අයභාරය සම්බන්ධයෙන් කතා කරනවා. ආයතනයක ලාභය සම්බන්ධයෙන් කතා කරනවා. මෙන්න මේ කියන මාතෘකා ස්වරූප හතර ඉවරයි කියලා කියන්නේ අන්න නිෂ්පාදන න්‍යාය ළමයි ටියුට් එක වලට ඉවරයි. හරිද? ආයතනයක නිෂ්පාදනය, ආයතනයක පිරිවැය, ආයතනයක අයභාරය සහ ආයතනයක ලාභය. ඔය තමයි නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එක ඇතුලේ අපි සාකච්ඡා කරන මාතෘකා ස්වරූප හතර. හරිද? මේ මාතෘකා ස්වරූප ළමයි හතර වැඩ ටික කරගත්තා කියලා කියන්නේ අන්න නිෂ්පාදන න්‍යාය ටියුට් එක වලට ඉවරයි. පැහැදිලි කතාව. හරි. දැන් ළමයි ටියුට් එකේ බලන්න මුලින්ම ඔය පිටුවංග ළමයි දෙක කියන එකේ අර නිෂ්පාදන න්‍යාය සම්බන්ධ මේ කතා කරන දේවල් සම්බන්ධ පොඩි විස්තරයක් දීලා තියෙනවා. අපි විස්තරය පොඩ්ඩක් කියවගමු බලන්න. කියනවා මෙහෙම ආයතනයක් දෛනිකව තීරණ විශාල ප්‍රමාණයක් ගනු ලබයි. එම තීරණ වලින් බොහෝමයක් නිෂ්පාදන පිරිවැය සම්බන්ධ තීරණ වේ. ආයතනයක් ළමයි ගොඩක් තීරණ ගන්නවලු. ගොඩක් ඒවා මේ පිරිවැය සම්බන්ධ තීරණලු. ඊට පස්සේ කියනවා ආයතනයක් පිරිවැය පිළිබඳ මෙතරම් අවධානය යොමු කරන්නේ ඇයි? පිරිවැයට එකතු වන සෑම රුපියලක්ම ආයතනයේ ලාභය අඩු වන බැවිනි. ඔයාලා ළමයි දන්නවා සරල කාරණාවක්. ආයතනයක පිරිවැය වැඩි වෙන්න අනිත් පැත්තෙන් ළමයි ලාභය අඩු වෙනවානේ. ඒවා දන්න දේවල් නේ. පිරිවැය වැඩි වෙද්දි ලාභය අඩු වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා ආර්ථික විද්‍යාවේදී පිරිවැය යන සංකල්පය මීටත් වඩා ගැඹුරු අර්ථයකින් වැදගත් වේ. එනම් ආයතනයක් නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කරන ප්‍රමාණය පිරිවැය හා මිල මත රඳා පවතින බවයි. ඒ ළමයි අර පාඩම සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් දීලා තියෙන්නේ. එතන පාඩම් කරන්න මුකුත් දේවල් නැහැ. ඊට පස්සේ බලන්න ළමයි තියෙනවා මාතෘකාව නිෂ්පාදන න්‍යාය තුල අධ්‍යයනය කරන ප්‍රධාන කරුණු. ඒ කියන්නේ මේ නිෂ්පාදන න්‍යාය ටියුට් එක ඇතුලේ අධ්‍යයනය කිරීම කරන ප්‍රධාන කරුණු තියෙන්නේ. ඔයා දන්නවා ටියුට් එක ඇතුලේ සාකච්ඡා කරන ප්‍රධාන කරුණු හතරයි. ආයතනයක නිෂ්පාදනය, ආයතනයක පිරිවැය, ආයතනයක අයභාරය සහ ආයතනයක ලාභයේ වශයෙන්. අදාළ ළමයි මාතෘකාව යටතේ පහළට ළමයි ලියා ගන්න බලන්න මෙන්න මේ කරුණු ටික. හරිද? ප්‍රධාන අපි අධ්‍යයනය කිරීම කරන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ආයතනයක නිෂ්පාදනය, ආයතනයක පිරිවැය, ආයතනයක අයභාරය, ආයතනයක ලාභය.
ඒ විදිහට හරිද? ඒ ටික දාගන්න බලන්න ළමයි 15ට. හරිද? ඔය තමයි අපි සාකච්ඡා කරන මාතෘකා ටික. හොඳේ. හරිද? එතකොට මේ තමයි නිෂ්පාදන න්‍යාය කියන ටියුට් එකේදී අධ්‍යයනය කරන කරුණු. ආයතනයක නිෂ්පාදනය කතා කරනවා, ආයතනයක පිරිවැය කතා කරනවා, ආයතනයක අයභාරය කතා කරනවා, ආයතනයක ලාභය කතා කරනවා. ඔය කොටස් ටික ඉවරයි කියලා කියනනම් තමයි නිෂ්පාදන න්‍යාය ටියුට් එකට ටික ඉවරයි. හරිද? හරි. එතකොට ඔන්න සාකච්ඡා කරන මාතෘකා ටික අපි ওই ටිකේ ළමයි මුලින්ම අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා ආයතනයක නිෂ්පාදනය කියන කොටස. අද අපි ආරම්භය ගන්නවා ආයතනයක නිෂ්පාදනය කියන කොටසේ. ළමයි ආයතනයක නිෂ්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී හරිද? ආයතනයක නිෂ්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මුලින්ම බලන්න ඕනි මොකක්ද මේ නිෂ්පාදනය කියන්නේ කියලා. හරිද? ඒතර මේ ටියුට් එකේ ළමයි සාකච්ඡා කරන මාතෘකාවල පළවෙනි වැදගත්ම මාතෘකාවනේ ආයතනයක නිෂ්පාදනය කියලා කියන්නේ. මුලින්ම කල්පනා කරලා බලනවා මුලින්ම සාකච්ඡා කරනවා මොකක්ද ආයතනයක නිෂ්පාදනය කියන්නේ. හරිද? දැන් ඔය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා හෙව්වට පස්සේ ඒවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් BS කරන ළමයි ඉන්නවනම් නිෂ්පාදනය ගැන ඒගොල්ලෝ සාකච්ඡා කරනවා නේද? පන්ති BS කරන ළමයි ඉන්නවනම් ඒගොල්ලෝ නිෂ්පාදනය ගැන සාකච්ඡා කරනවානේ. හරිද? මේකෙත් අපි කතා කරනවා නිෂ්පාදනය ගැන. ළමයි නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා හෙව්වට පස්සේ නිෂ්පාදනය කියලා කියන්නේ සරලවම හරිද? සරලවම ළමයි නිෂ්පාදනයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ ආයතනයක තියෙනවා යෙදවුම් ටිකක්. හරි? ආයතනයක තියෙනවා යෙදවුම් ටිකක්. මෙන්න මේ යෙදවුම් ටික කිසියම් ක්‍රියාවලියකට භාජනය කරලා. හරිද? ආයතනයක තියෙනවා යෙදවුම් ටිකක්. මේ යෙදවුම් ටික කිසියම් ක්‍රියාවලියකට භාජනය කරලා අපි නිමවුමක් ලබා ගන්නවා. අපි නිමවුමක් ලබා ගන්නවා. යෙදවුම් ටිකක් තියෙනවා. මේ යෙදවුම් ටික ළමයි කිසියම් ක්‍රියාවලියකට භාජනය කරලා අපි නිමවුමක් ලබා ගන්නවා. සරලවම ඕක තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. මෙච්චරයි නෙමෙයි. යෙදවුම් හරිද? නැත්නම් අපි යෙදවුමක් නිමවුමක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. හරිද? යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ළමයි නිෂ්පාදනය කියලා. හරිද? උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. හිතන්න ළමයි ගාමන්ට් එකක් කල්පනා කරන්නකෝ. හරිද? ගාමන්ට් එක ළමයි දෙනවා යෙදවුම් නේද? ගාමන්ට් එකේ දෙන යෙදවුම් මොනවද? අපිට ගන්න පුළුවන් ළමයි ගාමන්ට් එක ළමයි යෙදවුම් විදියට රෙදි තියෙනවා නේද? නූල් තියෙනවා. බොත්තම් තියෙනවා. හරිද? රෙදි නූල් බොත්තම් හරිද? ඔයා දන්නවා මේ රෙද්දයි නූලයි බොත්තමයි තිබ්බට නිමවුමක් බිහි වෙන්නේ නැහැ නේ. සරලනේ කතාවනේ. හරිද? රෙද්දක් තියෙනවා නූලක් තියෙනවා බොත්තමක් තියෙනවා. එහෙම ළමයි තිබ්බට නිමවුමක් බිහි වෙන්නේ නැහැ. තව දේවල් ඕනි නේද? තව මොනවද ඕනි අපිට? අපිට ළමයි රෙදි මහන්න අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටික ඕනි. හරිද? රෙදි මහන්න මැෂින් ටික අපිට ඕනි. ඒ විතරක් ළමයි මදි රෙදි මහන්න මිනිස්සෙක් ඉන්නත් එපා. අන්නේ ළමයි ශ්‍රමය තියෙන්න ඕනි. එතකොට රෙදි නූල් බොත්තම් අවශ්‍ය කරනවා. රෙදි මහන්න අවශ්‍ය කරන ළමයි යන්ත්‍ර සූත්‍ර ටික තියෙන්න ඕනි. රෙදි මහන්න මිනිස්සෙක් ඉන්න එකනේ ශ්‍රමය පාවිච්චි වෙන්න ඕනි. තව මොනවද ළමයි? හරිද? දැන් අපිට නම් වැස්ස ළමයි තෙමන ගමන් ඇඳුම් නිෂ්පාදනය කරන්න බෑනේ. හරිද? එහෙනම් ගොඩනැගිල්ලක් තියෙන්න ඕනි. ඔය තියෙන්නේ. හරිද? මෙන්න තමයි ඇඳුමක් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය ඇතුලේ තියෙන යෙදවුම් ටික. රෙදි නූල් බොත්තම් තියෙනවා. රෙදි මහන්න අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටික තියෙනවා. රෙදි මහන්න ශ්‍රමිකයෝ ඉන්නවා. ගොඩනැගිලි තියෙනවා. ඒ විදිහට. මේ යෙදවුම් ටික ළමයි කිසියම් ක්‍රියාවලියකට භාජනය කරනවා. මොකද්ද මේ ක්‍රියාවලිය කියලා කියන්නේ? දැන් නිමෝමක් ළමයි ඉබේ බිහි වෙන්නේ නෑනේ. යම් වැඩක් මේක අස්සේ ළමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ වැඩේ තමයි අපි කියන්නේ ක්‍රියාවලිය කියලා. හරිද? අපි ගත්තට පස්සේ අපි ගන්න පුළුවන් අපිට ඉතින් මෙෂර්මන්ට් ටික ළමයි ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි රෙදි කපනවා, රෙදි මහනවා, බොත්තම් ටික අල්ලනවා, නේද? ඇසුරුම් කිරීම කරනවා. ඔය තියෙන වැඩ. ෂර්ට් එක ළමයි ගන්නට බොත්තම් ටික අල්ලන්න ඕනි. ලොකු ළමයි ක්‍රියාවලියක් තියෙනවා. මෙෂර්මන්ට් ටික ගන්නවා, නේද? අවශ්‍ය ප්‍රමාණය රෙදි කපා ගන්නවා, රෙදි ටික මහනවා, බොත්තම් අල්ලනවා.
ඇසුරුම් කිරීමක් කරනවා. ලොකු ක්‍රියාවලියක් ලා මෙතන සිද්ධ වෙනවා. එහෙනම් මේ තමයි ක්‍රියාවලිය. මෙන්න ක්‍රියාවලිය. හරිද? නේද? ලොකු ළමයි ප්‍රොසෙස් එකක් ළමයි දෙනවා. මෙන්න ක්‍රියාවලිය. පැහැදිලිනේ හරිද? මෙෂර්මන්ට් ගන්නවා, රෙදි කපනවා, රෙදි මහනවා, බොත්තම් අල්ලනවා. නේද? ඇසුරුම් කරනවා. ලොකු ක්‍රියාවලියක් තියෙනවා. බිහිවෙන ළමයි නිමෝම තියෙනවා. නිමෝම තමයි අපිට ගන්න පුළුවන්. හරිද? කමිස බිහි වෙනවා වෙන්න පුළුවන්. කලිසම් බිහි වෙනවා වෙන්න පුළුවන්. හරිද? සරම් වෙන්න පුළුවන්. ගවුම් වෙන්න පුළුවන්. ඔය තියෙන්නේ. ඔන්න ළමයි නිමෝම. එහෙනම් මේ තමයි ළමයි නිෂ්පාදනය කියන එක. යෙදවුම් ටිකක් තියෙනවා. යෙදවුම් ටිකක් කිසියම් ක්‍රියාවලියකට භාජනය කරලා නිමවුමක් බිහි කරනවා. ඒ අනුව නිෂ්පාදනය අපිට ළමයි නිර්වචනය කරත හැකි මෙහෙම යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය. යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය. ඔය නිර්වචන නම් අපිට ඕන නම් තව චුට්ටක් ලස්සන කරත හැකි මෙහෙම. හරිද? මේ සරලම අදහසනේ මේ තියෙන්නේ. මේ නිර්වචන අපිට ළඟ ඕන නම් තව පොඩ්ඩක් ලස්සන කරන්න පුළුවන්. අපි දාගන්නවා ඉස්සරහට පොඩි වචනයක්. කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතේ. කිසියම් තාක්ෂණික ක්‍රමයක්. හරිද? කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන්. එහෙම ළමයි දාගත්තා නම් නිර්වචන පොඩ්ඩක් ලස්සනයි. හරිද? එහෙනම් අපිට කියත හැකි මෙහෙම. හරිද? මෙන්න සම්පූර්ණ නිර්වචනේ අපි කියනවා කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් යෙදවුමක් නිමවුමක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය කියලා කියනවා. නායි කියනවා මේ කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ළමයි ආයතනයක නිෂ්පාදනය කියලා. අන්න නිෂ්පාදනය කියන එකේ නිර්වචනය. සරලයි නෙමෙයි. මෙතනින් පටන් ගත්තා අතනින් ඉවර කරගත්තා. කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය කියලා කියනවා. ඒ නිර්වචනය පාඩම් කරගන්න. ඒ එක්ක ළමයි පොඩි අමතර කාරණයක් මම කියන්නම්. ආයතනයක තියෙන යෙදවුම් ටික තියෙනවානේ. ඕනෙම ආයතනයක් සතු යෙදවුම් ප්‍රමාණය ළමයි වැඩි වෙන්න ඕනෙම ආයතනයක් සතු යෙදවුම් ප්‍රමාණය වැඩි වෙන්න ඒ ආයතනයේ ළමයි නිමවුමත් අනිවාර්යයෙන් මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒක තේරෙනව නේද? මොකක් හරි ළමයි ආයතනයක තියෙන යෙදවුම් ටික තියෙනවනේ. ඒ යෙදවුම් ටික ළමයි වැඩි වෙන තරමට අනිත් පැත්තෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය අනිවාර්යයෙන් මොනවා වෙනවද? වැඩි වෙනවා. යෙදවුම් වැඩි වෙද්දී නිමවුමත් ළමයි වැඩි වීමක් වෙනවා. ඔන්න නිෂ්පාදනය සම්බන්ධ හැඳින්වීම. වැඩේ පැහැදිලිනේ. හරිද? මොනවා හරි ළමයි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් chat එකේ දාන්න හොඳේ. chat එකේ දාන්න බැන්න WhatsApp එකේ දාන්න message එකක්. ඒ වෙලාව අනිවාර්යෙන් උත්තර දෙන්නම්. හරිද? මොනවාම හෝ ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් අහන්න ඕනි. හරිද? ප්‍රශ්න තියාගෙන පන්ති ඉවර කරගන්න එපා හොඳේ. පැහැදිලිනේ කතාව? හරි. දැන් බලන්න මාතෘකාව. මාතෘකාව ළමයි දෙනවා නිෂ්පාදනය. ඔය ළමයි නිෂ්පාදනය කියන මාතෘකාව යටතේ ලියා ගන්න මෙන්න මේ නිර්වචනය. ලියන්න නිෂ්පාදනයේ මාතෘකාව යටතේ මේ විදිහට ලියන්න. කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් ලියන්න නිර්වචනේ. ලියන්න නිර්වචනේ කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය. යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය. යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය. හරි නේද? ඒ තමයි නිෂ්පාදනයේ නිර්වචනය. කිසියම් තාක්ෂණික ක්‍රමයක් භාවිතයෙන් යෙදවුම් නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය ලෙස හඳුන්වයි. නිෂ්පාදනය ලෙස හඳුන්වයි. කිසි හදිස්සියක් කලබලයක් ළමයි නේ අපි හිමින්සරේ වැඩ ටික ලස්සනට ඉවර කරන් යන්න. හරිද? මම මෙච්චර කාල වැඩ කරේ නැත්තම් මේ ටියුට් එකෙන් වැඩේ පටන් ගන්න ගන්නට පරණ දේවල් ටික අපිට ළමයි ආවරණය කරගන්න පුළුවන්. මොකද මේ පාඩම කියලා කියන අලුත්ම තැනක්. හරිද?
අලුතෙන්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක් තමයි 4 වෙනි පාඩම කියලා කියන්නේ. ඒ නිසා. හරි. ළමයි නිර්වචනයේ පහලින් පොඩි කාරණාවක් කියනවා මෙන්න මෙහෙම. ව්‍යාපාර ආයතනයක් තම නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී භාවිතා කරන ඕනෑම දෙයක් යෙදවුම් ලෙස හැඳින්වෙන අතර එම යෙදවුම් පරිවර්තනය කරමින් නිපදවන භාණ්ඩ හා සේවා නිමවුම ලෙස හැඳින්වේ කියලා කියනවා. ඒ කියනමයි මේ භාවිතා කරන ඕනෑම දෙයක් රෙදි නූල් බොත්තම් මැෂින් ටික ශ්‍රමිකයෝ ගොඩනැගිලි ගබඩා මේ ඕනෑම දෙයක් යෙදවුම්ලු ඒ යෙදවුම් මගින් ළමයි නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ටිකලු නිමවුම කියලා කියන්නේ. හරිද? ඒක තමයි ඉතින් පැහැදිලි කරලා තියෙන්නේ. ඒක පැහැදිලි ළමයි. හරි. දැන් ඔන්න නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි. ළමයි නිෂ්පාදනය නිර්වචනය කරාට පස්සේ අපිට හම්බෙන ඊගාව මාතෘකාව හරිද? හරිද? නිෂ්පාදනය ළමයි නිර්වචනයෙන් පස්සේ අපිට ඊගාවට හම්බෙන මාතෘකාව තමයි නිෂ්පාදන ශ්‍රිතය. හරිද? නිෂ්පාදන ශ්‍රිතය. නිෂ්පාදන ශ්‍රිතයක්. ළමයි ශ්‍රිතය ඔය වචනේ කලින් අහුවෙලා තියෙනවා ළමයි පාඩම් කිහිපයක. ශ්‍රිතය කියන වචනේ මම පොඩි මතක් කිරීමක් කරන් ආවොත් ඉල්ලුම කියන ළමයි දෙවෙනි පාඩමේ හම්බුණා ඉල්ලුම් ශ්‍රිතය. සැපයුම සාකච්ඡා කරද්දී අපිට හම්බුණා සැපයුම් ශ්‍රිතය. එතකොට ශ්‍රිත මගින් ළමයි පෙන්눔 කිරීම කරේ සම්බන්ධකම් ටිකක් නේ. දැන් මේ පාඩමේ හම්බෙනවා නිෂ්පාදන ශ්‍රිතය. හරිද? ඉල්ලුම් ශ්‍රිතය හම්බුණා සැපයුම් ශ්‍රිතය හම්බුණා මේකේ හම්බෙනවා නිෂ්පාදන ශ්‍රිතය. ළමයි ශ්‍රිතයකින් පෙන්වන්නේ යම් විචල්‍යයන් අතර තියෙන සම්බන්ධය. හරිද? ශ්‍රිතයකින් පෙන්වන්නේ විචල්‍යයන් අතර තියෙන සම්බන්ධය. දැන් සරලව ඕනනම් කිව්වොත් ඉල්ලුම් ශ්‍රිතය ගත්තට පස්සේ ඉල්ලුම් ශ්‍රිතයෙන් පෙන්වුවේ ඉල්ලුම් තීරකයි ඉල්ලුම් ප්‍රමාණය අතර තිබ්බ සම්බන්ධය. හරිද? ඉල්ලුම් ශ්‍රිතයෙන් පෙන්වුවේ ඉල්ලුම් තීරකයි ඉල්ලුම් ප්‍රමාණයේ සම්බන්ධය. සැපයුම් ශ්‍රිතයෙන් පෙන්වුවේ ඒකෙන් පෙන්වුවේ සැපයුම් තීරකයි සැපයුම් ප්‍රමාණයේ සම්බන්ධය. ඒ වගේ නිෂ්පාදන ශ්‍රිතය ළමයි ගත්තට පස්සේ නිෂ්පාදන ශ්‍රිතයෙන් පෙන්වන්නේ අපි කියනවා යෙදවුම් ටික තියෙනවනේ. ඒ වගේම ළමයි නිමවුම් ටික තියෙනවනේ. හරිද? ළමයි නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය. හරිද? යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතයක්. පෙන්눔 කරන ශ්‍රිතයක්. හරිද? ඔය තියෙන්නේ. ඔන්න ළමයි නිෂ්පාදන ශ්‍රිතයේ නිර්වචනය. යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. ඔයා දන්නවා කොහොමද නිෂ්පාදනය කියලා කියන්නේ යෙදවුම් ටිකක් නිමවුමක් බවට පත් කරන ක්‍රියාවලින් ළමයි. ඒක දන්නවනේ දැන් මේ වෙද්දි. ඒකෙන් තමයි හදාගන්න ළමයි නිෂ්පාදන ශ්‍රිතය කියන එක. එනෝ නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. දැන් වුණාට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි. සර් අපි දැන් යෙදවුම් ගැන දන්නවා අවුලක් නැහැ. නිමවුමක් දන්නවා හරි අවුලක් නැහැ. හරිද? ශ්‍රිතයක් කියන්නේ සම්බන්ධය පෙන්눔 කිරීමක්. ඒකත් දන්නවා. ඒක හරි වැඩි අවුලක් නැහැ. මොකද්ද සර් මේ තාක්ෂණික සම්බන්ධය කියලා කියන්නේ? මොකද්ද මේ තාක්ෂණික සම්බන්ධය? ළමයි තාක්ෂණික සම්බන්ධය කියලා කියන්නේ මම අර කලින් කිව්වේ යෙදවුම් ටික වැඩි වෙන්න නිමවුම් වැඩි වෙනවා කියලා. ළමයි යෙදවුම් ටික වැඩි වෙද්දී නිමවුම වැඩි වෙන එක අන්න ඒක තමයි ළමයි තාක්ෂණික සම්බන්ධය කියලා කියන්නේ. යෙදවුම් ටික වැඩි කරනකොට ආයතනයක නිමවුම ළමයි වැඩි වෙනවානේ. ඒ යෙදවුම වැඩි වෙද්දී නිමවුම වැඩි වෙනවා කියන එක තමයි තාක්ෂණික සම්බන්ධය කියලා කියන්නේ. ඒ අනුව නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද ඇහුවොත් අපි කියනවා මෙහෙම සරලවම යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. මොනසායි කියනවා නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතයක්. එතකොට ඔය තමයි ළමයි නිෂ්පාදන ශ්‍රිතය කියන එකේ නිර්වචනය. හරිද? ඒක ළමයි නිෂ්පාදන ශ්‍රිතය අපිට ඕන නම් මෙන්න මෙහෙම ලියලා පෙන්වන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි ශ්‍රිතයක් ළමයි සංකේත මගින් තමයි ලියන්නේ. මම දැන් මේ කතා කරපු ළමයි නිර්වචනෙත් එක්ක හදාගන්නම් පොඩි ශ්‍රිතයක් මෙන්න මෙහෙම. මේ කතන්දරයේ කියන විදිහට ආයතනයේ නිමෝම තියෙනවා. මේ ආයතනයේ නිමෝම රඳා පවතින්නේ ආයතනයේ යෙදවුම් සංඛ්‍යාව මත. හරිද? ශ්‍රිතයක් ළමයි පෙන්눔 කරද්දී අපි ළමයි කියනවා ශ්‍රිතයක් ළමයි කියලා කියන ෆෝමියුලා එකක් සංකේතයක් ළමයි දා ගන්නවා මෙන්න මෙහෙම. හරිද? මේ තමයි ළමයි නිෂ්පාදන ශ්‍රිතයක් ලියන විදිය. මේක අපි සාමාන්‍යයෙන් සංකේත මගින් ලියන්නේ. සංකේත මගින් ළමයි ලියන ආකාරයම ටියුට් එකේ තියෙන උදාහරණෙත් එක ගියා දෙන්නම්. මේ සරලම අදහස. මේකෙන් පුළුවන් නිෂ්පාදන ශ්‍රිතයට අපි ළමයි නිර්වචනයක් හදාගන්න. අපි කියනවා යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය නිෂ්පාදන ශ්‍රිතය කියලා කියනවා. යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය නිෂ්පාදන ශ්‍රිතය කියලා අපි හඳුන්වනවා. හරි. දැන් එන්න බලන්න මේ ටියුට් එකේ නිෂ්පාදන ශ්‍රිතය කියන මාතෘකාවට. හරිද? නිෂ්පාදන ශ්‍රිතය කියන මාතෘකාවට ඇවිල්ලා. හරිද? නිෂ්පාදන ළමයි ශ්‍රිතය කියන මාතෘකාවට ඇවිල්ලා ලියා ගන්න ළමයි නිර්වචනය මේ විදිහට. හරිද? නිෂ්පාදන ශ්‍රිතය කියන මාතෘකාව යටතේ ලියා ගන්න නිර්වචනය මේ විදිහට. හරිද? ලියන්න මෙහෙම. ලියන්න නිර්වචනේ. හරිද? යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා ලියන්න නිර්වචනේ යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය. තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය නිෂ්පාදන ශ්‍රිතය ලෙස හඳුන්වයි. නිෂ්පාදන ශ්‍රිතය ලෙස හඳුන්වයි. නිෂ්පාදන ශ්‍රිතය ලෙස හඳුන්වයි. හරි. දැන් ඔන්න ළමයි නිෂ්පාදන ශ්‍රිතය කියන අපි නිර්වචනයක් ලියාගත්තා. හරිනේ ලියුවා නේද ඒක? හරිද? යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය පෙන්눔 කරන ශ්‍රිතය නිෂ්පාදන ශ්‍රිතය ලෙස හඳුන්වයි. හරිනේ. දැන් බලන්න ළමයි එහා පැත්තේ පිටුවේ තියෙනවා අපිට පොඩි උදාහරණයක් ළමයි තියෙනවා නිෂ්පාදන ශ්‍රිතයක් හදාගන්න. දැන් මම මේ හදාගත්ත ළමයි අපි අර නිර්වචනය මගින් හදාගත්ත පොඩි කාරණාවක් නේ. ශ්‍රිතයක් සාමාන්‍යයෙන් අපි ළමයි සංකේත භාවිතා කරමින් තමයි ලියන්නේ. මේවට අදාළ ළමයි සංකේතත් එක්ක එහා පැත්තේ පොඩි උදාහරණයක් දෙනවා. බලන්න උදාහරණය කියවලා කියනවා මෙහෙම කිසියම් ආයතනයක නිමවුම Q ලෙසද මේ නිමවුමට ළමයි Q කියලා සංකේතයක් දෙනවා නේද? නිමවුම Q ලෙසද යෙදවුම් ලෙස භාවිතා කරන භූමිය G කියලා ගන්නලු, ශ්‍රමය L කියලා ගන්නලු, ප්‍රාග්ධනය C කියලා ගන්නලු, අමුද්‍රව්‍ය ටික M කියලා අරගෙන මේ තොරතුරු දාලා අපිට ළමයි කියනවා නිෂ්පාදන ශ්‍රිතයක් පෙන්눔 කරන්න පුළුවන් කියලා. මම ඔය ළමයි කියන දේවල් ටික දාලා හදා ගන්නම් මෙහෙම නිෂ්පාදන ශ්‍රිතයක්. මේ බලන්න. හරිද? මම හදා ගන්නම් මෙහෙම නිෂ්පාදන ශ්‍රිතයක්. මේක ළමයි කියන තොරතුරු අනුව හරිද? නිමෝම කිව්ලු. එහෙනම් මේ Q සමානයි. ශ්‍රිතයක් ළමයි පෙන්눔 ළමයි කිරීම අපි කරනවා අර F කියන අකුර පාවිච්චි. අතන මේක F අකුරක් නෙමෙයි හොඳේ. මේක නම් මේ ෆෝමියුලා ළමයි ශ්‍රිතයක් පෙන්눔 කරන සංකේතය. හරිද? අපි ඉතින් අපේ ළමයි ලීසියට අපි ඒක F අකුර කියලා කියනවා. ඇත්තටම මේක මේ ශ්‍රිතයක් ළමයි පෙන්눔 කරන සංකේතයක්. හොඳේ. හරිද? ඔය F අකුර කියලා ඔළුවේ තියාගන්න කමක් නැහැ ඒක. විභාගයට ළමයිකට පස්සේ අහන්නේ නැහනේ. ඔයා පුතේ මීලියා තියෙන Fද මේ ශ්‍රිතයක් කියන අහන්නේ නැහනේ. හරිද? ඔය F කියලා ඔළුවේ තියාගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? මේක ළමයි ඒතර යෙදවුම් වශයෙන් ළමයි දෙනවා භූමිය ගන්නලු G කියලා. භූමිය G කියලා ගන්නලු. ශ්‍රමය L කියලා ගන්නලු. ඊට පස්සේ ප්‍රාග්ධනය C. ඊට පස්සේ අමුද්‍රව්‍ය M.
මෙන්න අපි හදාගත්තා අපිට ළමයි දෙන තොරතුරු වල නිෂ්පාදන ශිතය. ඒ අපිට ඕන මේ ටික නම් කරගත්ත හැකි මෙහෙම මේ තියෙන නිමවුම මෙන්න නිමවුම මෙන්න තියෙනවා යෙදවුම් ටික මෙන්න තියෙනවා යෙදවුම් ටික මේ if එකෙන් ළමයි කියන්නේ ශ්‍රිතයක් බව if වලින් කියන්නේ ශ්‍රිතයක් බව ඒක අදහසක්. තව ඕනනම් මේකට ළමයි කියද මේ if වලින් කියන්නේ රඳා පවතින බව. එහෙම කියන්න පුළුවන් හොඳේ. හරිද? ශ්‍රිතයක් බව එහෙම නැත්නම් රඳා පවතින බව. හරි. ළමයි ටියුට් එකේ රූල් තුනක් මම දීලා තියෙකත් අර උදාහරණෙත් එක්ක. ඔයාලා පළවෙනි ළමයි රූලේ මුලින්ම වෙන්නේ මේ ශ්‍රිතේ ලියාගන්න. ශ්‍රිතේ ලියාගෙන ඒ දේවල්ට ළමයි ඊතල ගහලා නම් කරගන්න බලන්න. හරිද? මුලින්ම ශ්‍රිතේ ලියාගන්න Q සමානයි F වරහන් ඇතුලේ G L C M Q කියන්නේ නිමවුම G L C M මේ සමස්තයෙන් යෙදවුම් පෙන්වන්නේ F වලින් කියන්නේ ශ්‍රිතයක් බව එහෙම නැත්නම් රඳා පවතින බව. හරිද? F වලින් කියනවා ශ්‍රිතයක් බව එහෙම නැත්නම් රඳා පවතින බව. හරිද? ශ්‍රිතයක් බව එහෙම නැත්නම් රඳා පවතින බව. හරිද? හරිද? හරි නේද ඒක? ඔන්න ශ්‍රිතේ ලියාගත්තා. හරිද? Q කියන්නේ නිමවුම මේ තියෙන්නේ යෙදවුම් ටික if වලින් ළමයි කියන්නේ ශ්‍රිතයක් බව එහෙම නැත්නම් රඳා පවතින බව. හරි. දැන් ඔන්න ඒ දක්වා ළමයි කතන්දරේ හරිනේ. නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි. ළමයි ඊට පස්සේ ඊගව මාතෘකාව අපිට තියෙනවා කතා කරන්න ආයතනයක නිමෝම තීරණය කරන සාධක. ඔන්න ඔය මාතෘකාවට ළමයි දාගන්න පොඩි තරුවක්. හරිද? ආයතනයක නිමෝම තීරණය කරන සාධක මාතෘකාවට ළමයි පොඩි තරුවක් දාගන්න. හරිද? ඔයා දන්නවා සාමාන්‍ය මම ඔය මාතෘකාව ළමයි සමහර ඒවා කරන් යද්දී සමහර මාතෘකාවලටම තරු දාන්න කියලා කියනවා. ඒ තරු දාන මාතෘකාව ළමයි අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනියේ. හරිද? ඒ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් හැමදාම වගේලා විභාගේ චෙක් වෙන තැන්. පොඩි MCQ ප්‍රශ්නයක් ඕවා ළමයි තියෙන්න පුළුවන් තැන්. ඒ නිසා අපි ඒවට තරු දාන්න කියලා කියන්නේ. ඒතකොට තරු දාන මාතෘකාව අනිවාර්යෙන් වැඩිපුර බර තැබීමක් තියලා පාඩම් කරන්න ඕනේ තැන්. ඒතකොට මේ මාතෘකාවත් ළමයි එහෙම මාතෘකාවක් ආයතනයක නිමෝම තීරණය කරන සාධක කියන මාතෘකාව. හරි. මේ බලන්න ළමයි. දැන් යෙදවුම් ටිකක්නේ නිමෝම් බවට පත් කරේ. දැන් කතා හොඳට අහන් ඉන්න හොඳේ. යෙදවුම් ටිකක් තමයි කිසියම් ක්‍රියාවලියක් මගින් නිමවුමක් බවට පත් උනේ. හරිද? දැන් මාතෘකාවේ සාකච්ඡා කරන්න තියෙන්නේ ආයතනයක නිමවුම තීරණය කරන සාධක. ළමයි නිමවුම තීරණය වෙන්නේ ඒ ආයතනයේ තියෙන යෙදවුම් මත. හරිද? ඉතින් මේ යෙදවුම් ටිකක්නේ නිමවුමක් බවට පත් කරේ. ළමයි යෙදවුම් ටිකක් නම් නිමවුමක් බවට පත් වෙන්නේ නිමවුම තීරණය වෙන්නේ ආයතනයේ තියෙන යෙදවුම් සංඛ්‍යාව මත. හරිද? ආයතනයක ළමයි නිමවුම තීරණය වෙන්නේ ආයතනයේ තියෙන යෙදවුම් සංඛ්‍යාව මත. ඒකනේ මං කිව්වේ යෙදවුම් ටික වැඩි වෙද්දි නිමවුමත් වැඩි කරනවා කියලා ළමයි. ඒ අනුව නිමවුම තීරණය වෙන්නේ යෙදවුම් මත. යෙදවුම් ගත්තට පස්සේ ළමයි මේ යෙදවුම් තියෙන ආකාර දෙකක්. හරිද? යෙදවුම් තියෙනවා ආකාර දෙකක්. හරිද? ළමයි සමහර යෙදවුම් තියෙනවා මෙන්න විස්තරය හොඳට අහන් ඉන්න. හරිද? ආයෙ පොඩ්ඩක් මම කිව්වොත් ආයතනයක නිමවුම තීරණය වෙන්නේ ආයතනයේ තියෙන යෙදවුම් ප්‍රමාණය මත. යෙදවුම් ගත්තට පස්සේ යෙදවුම් ආකාර දෙකයි.
ළමයි ආයතනයක සමහර යෙදවුම් තියෙනවා. හරිද? ආයතනයක සමහර යෙදවුම් තියෙනවා. අපි ආයතනයේ නිමවුම හරිද? ආයතනයේ ළමයි නිමවුම එකම එක ඒකකයක් වැඩි කරත් ආයතනයේ තියෙන නිමවුම තියෙනවානේ. මම උදාහරණයක් ගන්නවා හොඳේ. ආයතනයක නිමවුම තියෙනවානේ. ආයතනයක නිමවුම එකම එක ළමයි ඒකකයක් වැඩි කරත් සමහර යෙදවුම් තියෙනවා අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනිමයි. නිමවුම වැඩි වෙන්නේ එකම එක ඒකකයයි. එකම එක ඒකකයකින් ළමයි නිමවුම වැඩි වුණත් සමහර යෙදවුම් තියෙනවා අපි අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනි. එහෙම ළමයි අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනි යෙදවුම් වලට අපි මේ පාඩමේ නමක් කියනවා. ඒවට අපි ළමයි කියනවා විචල්්‍ය සාධක කියලා. හරිද? ඒවට අපි කියනවා විචල්්‍ය සාධක. අපි උදාහරණයක් කරන් බලමු. හරිද? අදහසක් දැනට ඔළුවේ තියාගන්න යෙදවුම් ගත්තට පස්සේ එක යෙදවුම් ආකාරයක් තමයි විචල්්‍ය සාධක. විචල්්‍ය කියලා කියනමයි ආයතනයක නිමවුම එකම එක ඒකකයක් වැඩි කරත් අපි අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනි. අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනි යෙදවුම් නම් අන්න අපි කියනවා විචල්්‍ය සාධක කියලා. ළමයි ඔහොම බලද්දී තව යෙදවුම් වර්ගයක් තියෙනවා. ඒවා ආයතනයක නිමවුම වැඩි කරාට එහෙම අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනේ. යම් කාල සීමාවක් අපිට නොවෙනස්ව තියාගන්න පුළුවන්. අපි කියනවා මෙහෙම ආයතනයක නිමවුම වැඩි කිරීමේදී නොවෙනස්ව පවත්වා ගත හැකි යෙදවුම්. එහෙම වෙනස් කරන්න ඕනිම නැහැ. වෙනස් නොකර තියාගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවට අපි ළමයි කියනවා මේ පාඩමේදී ස්ථාවර සාධක කියලා. අපි ඒවට කියනවා ස්ථාවර සාධක කියලා. ස්ථාවර යෙදවුම් කියන්නත් පුළුවන්. මේවට ඕනනම් විචල්්‍ය යෙදවුම් කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. හරි. එනවා බලන්න සාරාංශය මේ. නිමවුම තීරණය කරන්නේ ආයතනයේ තියෙන යෙදවුම් ටික. යෙදවුම් ගත්තාම ආකාර දෙකයි. එකක් විචල්්‍ය සාධක නැත්නම් විචල්්‍ය යෙදවුම්. ඊගාව එක ස්ථාවර සාධක නැත්නම් ස්ථාවර යෙදවුම්. ළමයි විචල්්‍ය කියලා කිව්වේ ආයතනයක නිමවුම වැඩි කිරීමේදී අනිවාර්යෙන් වෙනස් කළ යුතු යෙදවුම් වලට. සායි කියනවා මේ ආයතනයක නිමවුම වැඩි කිරීමේදී අනිවාර්යෙන් වෙනස් කළ යුතු යෙදවුම් විචල්්‍ය කියලා කියනවා. ස්ථාවර කියලා කියන්නේ ආයතනයක නිමවුම වැඩි කිරීමේදී නොවෙනස්ව පවත්වා ගත හැකි යෙදවුම් වලට. නිමවුම වැඩි කරාට වෙනස් නොකර තියාගන්න පුළුවන් යෙදවුම් ටිකක් තියෙනවා. අන්න ස්ථාවර දේවල්. අපි දැන් උදාහරණයකින් කල්පනා කරමු මොනවද ඔය විචල්්‍ය දේවල් මොනවද මේ ස්ථාවර දේවල් කියලා. හරිද? අපි සරල උදාහරණයක් ළමයි ගමුකෝ. හිතන්න අපි හිතමුකෝ ඔයා ළමයි බේකරියක් කරන් යනවා. හරිද? ඔයා පාන් නිෂ්පාදනය කිරීමක් කරනවා කියලා. හරිද? මෙන්න ඔයා ළමයි ඔයාගේ ව්‍යාපාරලා පිටි මෙන්න බේකරිය. හරිද? ඔන්න ගොඩනැගිල්ල තියෙනවා. අපි හිතමු ඔයාට පාන් රාත්තල් 500ක ළමයි ඇනවුමක් එනවා කියලා. ඔයාට කියනවා ඔයාගේ බේකරියෙන් අපිට පාන් 500ක් ඕනි. අපි අදනවා මෙන්න පාන් රාත්තලක්. හරිද? මේ අර කළු පාට ළමයි කොටසක් එහෙමත් තියෙනවා. ඔන්න පාන් රාත්තලක් තියෙනවා. හරිනේ. අපි හිතමු මේ පාන් රාත්තල් 500ක් ඔයාගේ ළමයි කෙනෙක් ඉල්ලනවා. මට කියනවා මට පාන් රාත්තල් 500ක් ඕනි. දැන් ඔයාලම අවශ්‍ය ළමයි කරන දේවල් ටික පාවිච්චි කරලා අමුද්‍රව්‍ය භාවිතා කරලා ශ්‍රමිකයෝ ගෙන්නගෙන පාන් ළමයි නිෂ්පාදනය කිරීම කරනවා. පාන් නිෂ්පාදනය කරලා බලද්දී බලනකොට ළමයි ඔයා හදලා තියෙන්නේ පාන් 499යි. දැන් ඉල්ලපු මිනිස්සුගෙන් පාන් ගෙඩි 500ක් ඉල්ලුවානේ, පාන් රාත්තල් 500ක් ඉල්ලුවානේ. ඔයාලා ළමයි පාන් නිෂ්පාදනය කරලා බලන එකතු කරලා බලද්දී පාන් තියෙන ළමයි 499යි. 500ක් ඉල්ලලා හදලා තියෙන්නේ 499යි. ඔයාලට සිද්ධ වෙන ළමයි පාන් නිෂ්පාදනය එකම එක ඒකකයකින් වැඩි කරන්න වෙනවා. දැන් ඔයාලට එක පාන් රාත්තලක් නිෂ්පාදනය කරන්න වෙනවා. නේද? නිෂ්පාදනය නොකර ඉන්න බෑ. හොඳ එහෙම කරන්න බෑ ළමයි. පාන් 500ක් ඉල්ලුණා 500 දෙන්න බෑ. හදලා තියෙන්නේ 499යි. අන්න ඔයා මොකද කරන්න ළමයි? දැන් එක පාන් රාත්තලක් හදන්න යන්නේ. ආයතනයක නිමවුම එක ඒකකයක් වැඩි කරන්න යන්නේ. මොකද කිව්වේ? ආයතනයක නිමවුම ආයතනයේ නිමවුම එක ඒකකයක් වැඩි කරන්න යනවා. හරිද? ආයතනයේ ළමයි මෙන්න මේ නිමවුම එකම එක ඒකකයක් වැඩි කරද්දී
අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනි දේවල් තියෙනවා. මට පුළුවන් නම් දාන්න බලන්න chat එකට නිකන් එක පාන් රාත්තලයි නිෂ්පාදනය කරන්නේ. පාන් රාත්තල් ප්‍රමාණය එකකින් වැඩි කරත් අපි අනිවාර්යෙන් ළමයි වෙනස් කරන්න ඕනි දේවල් මොනවද? හදන්න එක පාන් රාත්තලයි. පුළුවන් නම් දාන්න ඕන ළමයි chat එකේ. එක පාන් රාත්තලක් හදන්න අපිට මොනවා ඕනි වෙනවද? වැඩි කරන්නේ එක පාන් රාත්තලක් තමයි. ඒක හරි. හැබැයි එක පාන් රාත්තලක් නිෂ්පාදනය කරත් අපිට ඕනි කරන දේවල් තියෙනවා. අන්න අර අපිට පිටි ටික ඕනි. හරි. පිටි ඕනි. සීනි ඕනි. ඔය ඉතින් හරි. එතන ඔය පිටි, සීනි, ඊස්ට්, ජලය ඔය ඔක්කොම අපිට පොදුවේ ළමයි කියන පුළුවන් අමුද්‍රව්‍ය කියලා කියන පුළුවන් පොදුවේ. තර නමක් ළමයි කොත් අමුද්‍රව්‍ය නේවා. එහෙනම් ආයතනයක ළමයි නිමෝම වැඩි කරද්දී හරිද? අමුද්‍රව්‍ය ළමයි අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ. අන්න විචල්්‍ය දේවල්. එහෙනම් එකක් අමුද්‍රව්‍ය මේ මම ගන්න උදාහරණ හොඳේ. එකක් අමුද්‍රව්‍ය ආයතනයක නිමෝම වැඩි කිරීමේදී අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ දේවල්. එකක් අමුද්‍රව්‍ය. අන්න විචල්්‍ය සාද උදාහරණයක්. ඒ වගේම අපි පාන් නිෂ්පාදනයේ එක ඒකකෙන් වැඩි කරද්දී වැඩ කරන මිනිස්සුන්ගේ ළමයි ශ්‍රමය තියෙනවානේ. එක පාන් රාත්තලක නිෂ්පාදනය වැඩි කරද්දී අපිට අනිවාර්යයෙන්ම ශ්‍රමය වෙනස් කරන්න වෙනවා. ඒ අනුව ආයතනයේ මේ පාන් නිෂ්පාදනය එක ඒකකයක් වැඩි කරනකොට එක පාන් රාත්තලය හදන්නමයි. එක පාන් රාත්තලක් හදද්දී ඒ වෙනුවෙන් අමුද්‍රව්‍ය භාවිතා වෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රමය භාවිතා වෙනවා. එනම් ඔය අමුද්‍රව්‍ය ශ්‍රමය වගේ දේවල් අපි හඳුනන ළමයි විචල්්‍ය සාධක කියලා. අන්න විචල්්‍ය සාධක ආයතනයක නිමවුම එක ඒකකයක් වැඩි කරත් වැඩි කරන්නේ එකයි. එක ඒකකයක් වැඩි කරත් අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනි දේවල් අපි කියනවා විචල්්‍ය සාධක. එතකොට මොනවද ස්ථාවර? ළමයි මේ කියන්නකො මෙහෙම. වැඩි කරන්නේ එක පාන් රාත්තලයි. අපි මේ එක පාන් රාත්තලක් ළමයි නිෂ්පාදනය කරා කියලා නිෂ්පාදනය වැඩි කරා කියලා ඒ වෙනුවෙන් වෙනම ගොඩනැගිල්ලක් එහෙම හදන්න ඕනිද? මොකද කියන්නේ ළමයි? chat එකේ දාන්න බලන්න කවුරු උත්තරයක් මට. හරිද? අපි හදන්නේ එක පාන් රාත්තලයි. මේ පාන් රාත්තල ළමයි නිෂ්පාදනය මේ එක ඒකකයක් වැඩි කරා කියලා අපි ඒ වෙනුවෙන් වෙනම ළමයි ගොඩනැගිල්ලක් එහෙම හදන්න ඕනිද? නෑනේ. හරිද? වෙනම ළමයි ගොඩනගන්න අවශ්‍ය නැහැ. ඒව ළමයි ස්ථාවර. ආයතනයක නිමෝම වැඩි කරද්දී ගොඩනැගිල්ල ළමයි අනිවාර්යයෙන් වෙනස් කරන්න ඕනේ. ඕනේ නේද? හරිද? හරිද? එනම ස්ථාවර ළමයි සාධක අපිට ගන්න පුළුවන්. ව්‍යාපාරයේ පීටි ගොඩනැගිල්ල නේද? මම එක පාන් රාත්තලක් නිෂ්පාදනය කරා කියලා මම ළමයි ඒ වෙනුවෙන් වෙනම ගොඩනැගිල්ලක් හදන්න ඕනේ නෑනේ. එහෙම අවශ්‍ය කරන්නේ. එහෙනම් ගොඩනැගිල්ලම ස්ථාවර. ඒ වගේම පාන් නිෂ්පාදනය එක ඒකකයක් වැඩි කරා කියලා ඒ පාන් රාත්තල වෙනුවෙන් මම ළමයි වෙනම අපි යන්ත්‍ර සූත්‍ර ගේන්න අවශ්‍ය නැහැනේ. ඒ පාන් රාත්තල අපිට ළමයි තිබ්බ මැෂින් වල නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ අනුව ස්ථාවර තව සාධකයක් තමයි ළමයි යන්ත්‍ර සූත්‍ර. හරිද? යන්ත්‍ර සූත්‍ර. ඒ අනුව ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර කියලා කියන්නේ ස්ථාවර සාධක. ආයතනයක නිමෝම වැඩි කිරීමේදී නොවෙනස්ව පවත්වාගත හැකි දෝ වෙනස් කරන්න ඕනේ නැති ඒවා ස්ථාවරව තියාගන්න පුළුවන් දේවල් හරියට ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර වගේ අන්න ළමයි ස්ථාවර සාධක. ඔය තමයි නිමෝම තීරණය කරන සාධකවත් ළමයි යෙදවීම සම්බන්ධයෙන් ඔයා දැනගන්න අවශ්‍ය කරන විෂය කාරණා ටික සාරාංශයක් බලලා අපි නෝට් එක ලියා ගන්න යා. එහෙනම් මේ බලන්න. මාතෘකා ළමයි කතා කරන්නේ නිමෝම තීරණය කරන සාධක ගැන. නිමෝම ළමයි තීරණය වෙන්නේ ආයතනයේ තියෙන යෙදවුම් මත. යෙදවුම් ආකාර දෙකයි. විචල්්‍ය යෙදවුම් සහ ස්ථාවර යෙදවුම් නැත්නම් විචල්්‍ය සාධක සහ ස්ථාවර සාධක කියලා. මම කිව්වා මේ විදියට ආයතනයක නිමවුම එක ඒකකයක් වැඩි කරත් ආයතනයක නිමවුම එක ඒකකයක් වැඩි කරත් අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනි දේවල් තියෙනවා. හරියට ළමයි අමුද්‍රව්‍ය ටික වෙනස් කරන්න ඕනි. ශ්‍රමය වෙනස් වෙන්න ඕනි. ඒවට අපි ළමයි කිව්වා විචල්්‍ය සාධක. තව දේවල් ටිකක් තිබුණා. ආයතනයක නිමවුම වැඩි කරනකොට නොවෙනස්ව තියාගන්න පුළුවන්. වෙනස් නොකර තියාගන්න පුළුවන්. හරියට ළමයි ව්‍යාපාරයේ පිහිටි ගොඩනැගිල්ල, ව්‍යාපාරයේ තියෙන යන්ත්‍ර සූත්‍ර ටික, අන්න ඒ වගේ දේවල් ඒව අපි කියනවා ස්ථාවර සාධක කියලා. ඒ අනුව නිමවුම තීරණය කරන්නේ යෙදවුම් මත. යෙදවුම් ආකාර දෙකයි මේ පාඩමේ ස්ථාවර යෙදවුම් සහ විචල්්‍ය යෙදවුම් වශයෙන්. මෙන්න මේ ළමයි තියරිය
ඔළුවේ තියාගන්න. මේ කිව්ව කරුණු කාරණා ඔළුවේ තියාගෙන අපි යම් බාන්න ළමයි නෝට් එක ලියන්න. හරිද? මාතෘකාව දින නිමෝම තීරණය කරන සාධක කියලා. පහලින් කියන පොඩි විස්තරයක් මෙහෙම. නිෂ්පාදන ආයතනයක් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වැඩි කිරීමට යොදාගත හැකි යෙදවුම් ආකාර දෙකකින් දැකිය හැක. ළමයි ලියාගන්න යෙදවුම් ආකාර දෙක. අංක 1 ලියාගන්න ස්ථාවර සාධක කියලා. අංක 2 ලියාගන්න විචල්්‍ය සාධක කියලා. හරිද? අංක 1 ලියාගන්න ස්ථාවර සාධක. අංක 2 ලියාගන්න විචල්්‍ය සාධක. එකක් ස්ථාවර අනිත් එක විචල්්‍ය. හරිද? එකක් ස්ථාවර අනිත් එක විචල්්‍ය. හරි. දැන් අපි අදාළ සංකල්පයන් දෙක ළමයි නිර්වචනය කරන්න යන්නේ. ස්ථාවර සාධක මුලින්ම මාතෘකාව තියෙනවා. ඔයා මාතෘකාව ළමයි යටතේ ප්‍රධාන කරුණු නම් දෙකක් ලියවෙනවා. එකක් ඔයා මුලින්ම සංකල්පේ නිර්වචනය කරන්න ඕනි. ඊට පස්සේ ළමයි සංකල්පයට ඔයා උදාහරණ ලියා ගන්න ඕනි. කරුණු දෙකක් ලියවෙනවා. හොඳේ. නිර්වචන ලියවෙනවා, උදාහරණ ලියවෙනවා. ලියන ළමයි නිර්වචන මේ විදිහට පළවෙනි කාරණා විදිහට ලියන්න නිර්වචන මේ විදිහට ලියන්න. හරිද? ආයතනයක නිමවුම වැඩි කිරීමේදී හරිද? ලියාගන්න ස්ථාවර සාධක යටතේ ස්ථාවර සාධක යටතේ ආයතනයක නිමවුම වැඩි කිරීමේදී ආයතනයක නිමවුම වැඩි කිරීමේදී නිමවුම වැඩි කිරීමේදී නිමවුම වැඩි කිරීමේදී නොවෙනස්ව තබාගත හැකි යෙදවුම් ආයතනයක නිමවුම වැඩි කිරීමේදී නොවෙනස්ව තබාගත හැකි යෙදවුම් නොවෙනස්ව තබාගත හැකි යෙදවුම් නොවෙනස්ව තබාගත හැකි යෙදවුම් ස්ථාවර සාධක ලෙස හඳුන්වයි. ස්ථාවර සාධක ලෙස හඳුන්වයි. ස්ථාවර සාධක ලෙස හඳුන්වයි. හරි. නිර්වචන හරියන ළමයි. ලියාගන්න ළමයි දෙවෙනි කාරණාවේ උදාහරණ විදියට උදාහරණ දාගන්න එකක් ගොඩනැගිලි අනික යන්ත්‍ර සූත්‍ර. උදාහරණ දාගන්න එකක් ගොඩනැගිලි අනිත් එක යන්ත්‍ර සූත්‍ර. එකක් ගොඩනැගිලි අනිත් එක යන්ත්‍ර සූත්‍ර. හරි නේද? ඒතරේ තමයි ස්ථාවර සාධක සම්බන්ධ විස්තර කිරීම අපි ළමයි නිර්වචනය කරා උදාහරණයක් ලිව්වා. දැන් එන්න විචල්්‍ය සාධක මාතෘකාවට ඒකත් ලා මේ වගේමයි නිර්වචනය කරගන්න ඕනි උදාහරණ ලියන්න ඕනි. හරිනේ. ලියන්න නිර්වචන මේ විදියට ලියන නිර්වචනේ ආයතනයක නිමෝම වැඩි කිරීමේදී හරිද? ලියන නිර්වචනේ ආයතනයක නිමවුම වැඩි කිරීමේදී ආයතනයක නිමවුම වැඩි කිරීමේදී හරිද? ආයතනයක නිමවුම වැඩි කිරීමේදී අනිවාර්යයෙන් හරිද? අනිවාර්යයෙන් වෙනස් කළ යුතු යෙදවුම් 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 විචල්්‍ය සාධක ලෙස හඳුන්වයි. විචල්්‍ය සාධක ලෙස හඳුන්වයි.
උදාහරණ දාගන්න ළමයි. උදාහරණ දාගන්න අමුද්‍රව්‍ය ශ්‍රමය. එකක් අමුද්‍රව්‍ය අනිත් එක ශ්‍රමය. එකක් අමුද්‍රව්‍ය අනිත් එක ශ්‍රමය. හරි නේද? දැන් ඔන්න ස්ථාවර සාධක සහ ළමයි විචල්්‍ය සාධක සම්බන්ධව දන්නවා. හරි. ඒ කතන්දරෙත් හරිනේ. දැන් ඊට පස්සේ හරිද? දැන් අපි ළමයි නිෂ්පාදනය ගැන මොකද සාකච්ඡා කරා? නිෂ්පාදන ශ්‍රිතයක් ගැන මොකද කියලා සාකච්ඡා කරා? නිෂ්පාදනය කියලා තමයි අර නිමෝමක් බිහි වෙනවා. නිමෝම තීරණය කරේ යෙදවුම් මත. යෙදවුම් ආකාර දෙකක් තියෙනවා. ස්ථාවර සහ විචල්්‍ය කියලා අපි ඒ කාරණාව සාකච්ඡා කරා. හරි. ඒ දක්වා වැඩි හරිනේ එතකොට. ඊට පස්සේ හරිද? ඊට පස්සේලා බලන්න ඊගාව මාතෘකාව තියෙනවා නිෂ්පාදන කාලය කියලා. ඒ මාතෘකාවට තමයි දාගන්නකො තරුවක්. හරිද? නිෂ්පාදන කාලය කියලා මාතෘකාවක් තියෙනවානේ. ඒ මාතෘකාවටත් ළමයි තරුවක් දාගන්න බලන්න. හරිද? ඕකෙනොත් ළමයි MCQ ප්‍රශ්න අහනවා අපේ රචනා ප්‍රශ්න අහන්න පුළුවන් තැනක් ඔය. හරිද? නිෂ්පාදන කාලය. මේක හොඳට ළමයි අහන් ඉන්න මේ තියරිය මාර වැදගත්. මම බඩ උදාහරණයකුත් ගන්නවා සරල උදාහරණයකුත් කතන්දරයට මේක තේරුම් ගන්න වෙනවා පාඩම අපිට නම් ඉස්සරහට කරන් යන්න හොඳේ. මාර වැදගත් මාතෘකාවක් තමයි හම්බෙන්නේ ඔය නිෂ්පාදන කාලය කියලා කියන්නේ. හරි. මේ බලන්නකෝ. දැන් නිෂ්පාදන ළමයි කාලය ගත්තට පස්සේ ඕකේ කාලයන් දෙකක් තියෙනවා ටියුට් එකේ දීලා. එකක් කෙටි කාලය අනිත් එක දිගු කාලය. එකක් කෙටි කාලය අනිත් එක දිගු කාලය. අපි බලනවා මොකක්ද මේ කෙටි කාලයේ නිෂ්පාදනය කියන්නේ? මොකක්ද මේ දිගු කාලයේ නිෂ්පාදනය කියන්නේ කියලා. හිතන්න ළමයි මේ විදිහට. අපි කලින් කතා කරා මතක ළමයි දැන් කතා කරන්නේ යෙදවුම් ආකාර ටිකක් ස්ථාවර සහ විචල්්‍ය කියලා. එතන උදාහරණ වශයෙන් මම ගත්තා ළමයි විචල්්‍ය විදිහට තිබුණා අමුද්‍රව්‍ය ටික තිබුණා ශ්‍රමයේ තිබුණා. ස්ථාවර දේවල් විදිහට ගොඩනැගිලි තිබුණා යන්ත්‍ර සූත්‍ර තිබුණා. හරිද? හොඳට මේක අහන් ඉන්න. හරිද? තියරිය මාර වැදගත්. මුලින් හොඳට අහන් ඊට පස්සේ අපිට උදාහරණයක් ළමයි අරන් වැඩි කතාව පැහැදිලි කරන්න. මෙන්න අපි ළමයි කතා කරනවා යෙදවුම් ටික. ඕනෙම ආයතනයක් ගත්තට පස්සේ ඕනෙම ආයතනයක් උත්සාහ කරන්නේ තමන්ගේ ආයතනයේ ළමයි නිමෝම වැඩි කරගන්නනේ. ඕනෙම ආයතනයකට ඕනි තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරගන්නනේ. ඒ වෙනුවෙන්නේ මේ දේවල් ටික පාවිච්චි කරන්නේ. හරිද? නේද? එතකොට මෙන්න මේ ළමයි කතාව පාවිච්චි කරලා මම කෙටි කාලය කියන්නේ මොකක්ද? දිගු කාලය කියන්නේ මොකක්ද කියලා මුලින් පොඩි අදහසක් වාට කියන්නම්. ඊට පස්සේ අපි ළමයි නිර්වචනය කරලා පොඩි උදාහරණයකුත් බලමු. දැන් ආයතනයක ළමයි නිමෝම වැඩි කරද්දී හරිද? මෙතන තියෙනවා සමහර දේවල් අපි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනිනේ. මොන උදාහරණ? අමුද්‍රව්‍ය ටික වෙනස් කරන්න ඕනි. ශ්‍රමය ළමයි වෙනස් වෙන්න ඕනි. ඒවා අනිවාර්යෙන් ඕනි කරන දේවල්. ළමයි මේ කෙටි කාලය කියලා කියන්නේ හරිද? මොනතර අහන් ඉන්න කෙටි කාලය කියලා කියන්නේ ආයතනයේ යෙදවුම් තියෙනවානේ. හරිද? මේ යෙදවුම් වලින් ළමයි ඔක්කොම ටික වෙනස් කරන්න යන්නේ. මොකද කිව්වේ? කෙටි කාලය කියන කාල සීමාවේදී මේ යෙදවුම් ළමයි සෙට් එකක් තියෙනවානේ. මේ යෙදවුම් ඔක්කොම ටික වෙනස් කරන්නේ. වෙනස් කරනවා සමහර යෙදවුම්. මොකද කිව්වේ? ඔක්කොම ටික වෙනස් කරන්න හැල්ලු වෙනස් කරනවා සමහර යෙදවුම්. ඒ කියන්නේ මේ ගොඩනැගිලි ළමයි එහෙම්මම තිබුණා. යන්ත්‍ර සූත්‍රයේ එහෙම්මම තිබ්බා. මේවා මුකුත් කරේ නැහැ. හැබැයි මං අමුද්‍රව්‍ය ගෙනාවා. මම ශ්‍රමිකයෝ බඳව ගත්තා. නේද? වෙනස් කරේ මොනවද? සියලුම යෙදවුම් නෙමෙයි සමහර යෙදවුම්. සමහර දේවල් වෙනස් කරේ මේ ගොඩනැගිල්ල එහෙම්මමයි යන්ත්‍ර සූත්‍රය එහෙම්මමයි. හැබැයි මම අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා. අන්න ළමයි. අපි කියනවා මෙන්න මෙහෙම. ඔන්න දැන් දාගෙන උරුවට අපි කියනවා මෙහෙම සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නයි කියනවා සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමෝම වැඩි කරගන්නා කාලය. ආයතනයකට ළමයි කොහොමත් ඕනි නිමෝම වැඩි කරගන්න තමයි. නිමෝම ළමයි වැඩි කරන්න යෙදවුම් ටික වෙනස් කරන්න ඉපේ. හැබැයි ළමයි වෙනස් කිරීම කරන්නේ
සමහර යෙදවුම් නම් ඔක්කොම ටික වෙනස් කරන්නේ ගොඩනැගිල්ල එහෙම්මමයි. යන්ත්‍ර සූත්‍ර එහෙම්මමයි. හැබැයි ළමයි අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා. සමහර යෙදවුම් විතරයි වෙනස් කරේ. ඒ අනුව අපි කියනවා මෙහෙම සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය කියලා කියනවා. බාණ්ඩසයිගේ වචන මේ සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය ලෙස හඳුන්වයි. ඒතර එතනලා වැදගත් අර සමහර යෙදවුම් කියන වචනේ. සමහර යෙදවුම් පමණක්. එතකොට මෙහෙම වෙන්නත් පුළුවන් ළමයි. අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා. අපි යන්ත්‍ර සූත්‍රත් ගේනවා. හැබැයි ගොඩනැගිල්ල එහෙම්මමයි. ඒක වෙනස් කරේ නෑ. හරිද? අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා යන්ත්‍ර සූත්‍රත් ගේනවා. හැබැයි ගොඩනැගිල්ල එහෙම්මමයි. ඔක්කොම වෙනස් කරේ නෑ. සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින්. වචනේ මාර වැදගත්. හරි. සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලයට අපි කෙටි කාලය කියලා කියනවායි. ඔක්කොම ටික වෙනස් කරන්නේ නෑ ආයතනේ වෙනස් කරන්නේ සමහර යෙදවුම් විතරයි. එකක් හරි ස්ථාවරව තියෙනවා. එකක් කරලා වෙනස් වෙනකොට තියා ගන්නවා. ඒකට මම කිව්වේ මේ අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා යන්ත්‍ර සූත්‍රත් ගේනවා. හැබැයි ගොඩනැගිල්ල එහෙම්මමයි. සමහර යෙදවුම් පමණයි වෙනස් කරේ. එකම එක යෙදවුමක් හෝ ස්ථාවරව තිබ්බා. අන්න ළමයි කෙටි කාලය. එහෙනම් දැන් ඔයාලට අදහසක් එයි. එහෙනම් දිගු කාලය ගැන මොකක්ද කියලා. අදහසක් ඔයාලට එයි. ළමයි මේ දිගු කාලය ගැන මොකක්ද දන්නවද? දිගු කාලය කියලා කියන්නේ මේ ඔක්කොම ටික වෙනස් කරනවා. සමහර යෙදවුම් නෙමෙයි සියලුම යෙදවුම් වෙනස් කරමින් ඔක්කොම වෙනස් කරනවා. අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා යන්ත්‍ර සූත්‍ර ගේනවා ගොඩනැගිලි හදනවා සියල්ල වෙනස් කරනවා. හරිද? සියලුම යෙදවුම් ටික වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලයක් අන්න අපි ළමයි කියනවා දිගු කාලය කියලා. හරිද? සියලුම යෙදවුම් වෙනස් කරමින් හරිද? සමස්තම යෙදවුම් වෙනස් කරනවා. අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා ගොඩනැගිලි හදනවා යන්ත්‍ර සූත්‍ර ගේනවා සමස්තය වෙනස් කරනවා. සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලයක් අපි කියන ළමයි දිගු කාලය කියලා. හරිද? සියල්ල වෙනස් කරන කියන්නේ එකක්වත් ළමයි ස්ථාවරව නැහැ. එකක්වත් ස්ථාවරව නැහැ. සමස්තය වෙනස් කිරීමක් කරනවා. ඔක්කොම වෙනස් වෙනවා. අන්න දිගු කාලය. ඒ අනුව දැන් වාට කෙටි කාලය කියන්නේ මොකද්ද? දිගු කාලය කියන්නේ මොකද්ද? පොඩි අදහසක් ළමයි තියෙන්න ඕනි. හරිද? සායි පාරක් කියනවා අහගන්න. හරිද? ආයතනයකට කොහොමත් ඕනි ආයතනයේ නිමවුම් ටික වැඩි කරගන්නනේ. නිමවුම් ටික ළමයි වැඩි කරගන්නනේ යෙදවුම් තියෙන්නේ. නේද? අමුද්‍රව්‍ය තියෙනවා, ශ්‍රමය තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, යන්ත්‍ර සූත්‍ර තියෙනවා. අන්න යෙදවුම්. ළමයි නිමවුම් ටික වැඩි කරන්න යෙදවුම් ටිකත් වැඩි කරන්න ඕනි. හරිද? ඔතන ළමයි යෙදවුම් මේ යෙදවුම් ටික වැඩි කිරීම කරද්දී යම් කාල සීමාවක් තියෙනවා. ඔක්කොම ටික වෙනස් කරන්න ඕනේ. සමහර දේවල් විතරක් වෙනස් කරනවා. ඒකනේ මං කිව්වේ සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම් වැඩි කර ගන්නා කාලය. ඔක්කොම වෙනස් කරන්නේ සමහර දේවල් වෙනස් කරන්නේ. අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා යන්ත්‍ර සූත්‍ර ගේනවා. හැබැයි ගොඩනැගිල්ල එහෙම්මමයි. ඒක වෙනස් කරේ නේ. අන්න කෙටි කාලය ළමයි. කෙටි කාලය කියන කාල සීමාව එතකොට අඩුම ගානේ එකම එක සාධකයක් හෝ ස්ථාවරව තියෙන්න ඕනේ. අඩුම ගානේ එකක් හරි ස්ථාවරවමයි තියෙන්න ඕනේ. අන්න කෙටි කාලය. දිගු කාලය කියලා කියන්නේ සියල්ල වෙනස් කරන ළමයි. ගොඩනැගිලි හදනවා යන්ත්‍ර සූත්‍ර ගේනවා අමුද්‍රව්‍ය ගේනවා ශ්‍රමිකයෝ බඳව ගන්නවා සියලුම යෙදවුම් ටික වෙනස් කරමින් නිමවුම් වැඩි කරගන්න කාලයක් අපි ළමයි කියනවා දිගු කාලය කියලා. ඒ ළමයි දිගු කාලයේදී එකම එක සාධකයක්වත් ස්ථාවරව නැහැ සියල්ල වෙනස් කරනවා. සියල්ල විචල්්‍ය සාධක බවට පත් වෙනවා. අන්න කෙටි කාලය කියන එකයි දිගු කාලය කියන එකේ ළමයි නිර්වචනය. හරිද? ඒ කිව්ව කාරණාව සම්බන්ධව මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා ආය අහන්න බාන්නක් ගාලා හරිද? මම උදාහරණයක් ළමයි මේ පැහැදිලි කිරීම කරලා ආයෙ නැවත වතාවක් ඊට පස්සේ වට ළමයි තේරෙනවා සරල උදාහරණයක් ගන්නතර වැඩේ තේරෙනටක් ගාලා මම පොඩි නිකන් තේරෙන උදාහරණයක් ගන්නවා ඊට පස්සේ මේ බලන්න නම් මේ එහෙනම් කෙටි කාලය ගැන මොකද අපි ළමයි කියනවා මෙහෙම හරිද අපි කියනවා මෙන්න මෙහෙම අපි කියනවා සමහර යෙදවුම් පමණක් ඒ වචන මාර වැදගත් සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින්
සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය අන්න අපි කියනවා කෙටි කාලය. මෙන්න කෙටි කාලය කියන එකේ නිර්වචනය. සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය. එහෙනම් ළමයි දිගු කාලය කියලා කියන්නේ. හරිද? දික් කාලය කියන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් අපි කියනවා මෙහෙම අර්ථ. ලියන්නම් මම හරිද? දික් කාලය කියලා කියන්නේ සියලුම යෙදවුම්. හරිද? සියලුම යෙදෙන ඔක්කොම වෙනස් කරනවා. මුකුත් ස්ථාවරව නැහැ. සමස්තය වෙනස් වෙනවා. සියලුම යෙදවුම් වෙනස් කරමින්. හරිද? සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය අන්න අපි කියනවා දිගු කාලය කියලා. ඔන්න කෙටි කාලය සහ දිගු කාලයේ ළමයි නිර්වචනය. හරිද? සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය කියලා කියනවා. සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම් වැඩි කරගන්නා කාලය දිගු කාලය කියලා කියනවා. ළමයි මේ අපි සංකල්ප දෙක නිර්වචනය කිරීමක් නේ කරේ. දැන් ඔය නිර්වචනය කිරීම කරලා මට පුළුවන් මේකේ ලක්ෂණ හඳුනා ගැනීම කරන්න. ඔය දැන් ලක්ෂණේ දන්නවා දැන් මේ වෙද්දි. ලක්ෂණය තමයි දැන් කෙටි කාලේ අපි ළමයි නිර්වචනය කරද්දී මේ කිව්වනේ සමහර යෙදවුම් පමණයි වෙනස් කරන්න කියලා. ළමයි සමහර යෙදවුම් පමණක් වෙනස් කරනවා කියලා කිව්ව ගමන් තේරෙන්න ඕනි. ඒ කියන්නේ අඩුම ගානේ එකක්වත් ස්ථාවරව තියෙන්න ඕනි. අර උදාහරණ වලින් මම කලින් කතා කරපු උදාහරණේ. අමුද්‍රව්‍ය ගෙනාවා. ශ්‍රමිකයෝ බඳව ගත්තා. යන්ත්‍ර සූත්‍රත් ගෙනාවා. හැබැයි ගොඩනැගිල්ල එහෙමමයි. අඩුම ගාන එකක්වත් ස්ථාවර ළමයි තියෙන්න ඕනේ. ඒ අනුව කෙටි කාලයේ ළමයි අපි ලක්ෂණයක් තමයි අවම වශයෙන් එක් යෙදවුමක්වත් හරිද? ස්ථාවර වෙන්න ඕනි. හරිද? අඩුම ගානේ එක යෙදවුමක්වත් ස්ථාවර වෙන්න ඕන ළමයි. අඩුම ගාන එකක්වත් හොඳේ. ළමයි දිගු කාලය කිව්වා දන්නවා දැන් සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්න කාලයක්. සියල්ල වෙනස් කරනවා. එකක්වත් ස්ථාවරව නැහැ. අමුද්‍රව්‍ය ගේනවා, ශ්‍රමිකයෝ බඳව ගන්නවා, ගොඩනැගිලි හදනවා, යන්ත්‍ර සූත්‍ර ගේනවා. සියල්ල වෙනස් කරනවා ළමයි. ඒ අනුව දිගු කාලයේ ලක්ෂණය තමයි සියලුම යෙදවුම් හරි සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත්වේ. සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත්වේ. සියල්ල විචල්්‍ය සාධක වුණොත් අන්න දිගු කාලය කියන එක. කෙටි කාලයයි දිගු කාලයේ විස්තරය හරි ළමයි. දැන් මේ කතා කරපු ළමයි තියරි කාරණා ටික තේරුම් ගන්න මම පොඩි සරල උදාහරණයක් වට ගන්නම්. එතකොට මේ වැඩේ මම ලස්සනට පැහැදිලිව ආවම මොකද මේ කෙටි සහ දිගු කියන්නේ කියලා දැනවත් පැහැදිලි වැඩේ මම දන්නවා. අපි නිකන් සරල උදාහරණයක් පොඩ්ඩක් බලමු තේරුම් ගන්න දෙයක්. හොඳයි. අපි හිතමුකෝ ඔයා A level එහෙම ළමයි ලියලා ඉවර වෙලා හරිද? ඔයා පටන් ගන්න ඔයාගේ මොකක් හරි පොඩි බිස්නස් එකක් කරන්න. අපි හිතමුකෝ නිකන් සරලව ඔයා කල්පනා කරනවා පාරේ තියාගෙන ඔයා ළමයි අපි හිතමුකෝ Nescafe අලෙවි කිරීම කරන මොකක් හරි පොඩි බිස්නස් එකක් කරන් යනවා. හරිද? Nescafe අලෙවි කිරීමක් තමයි කරන්නේ. දැන් අපි කල්පනා කරලා බලනවා මේ Nescafe බිස්නස් එකක් තමයි මම කරන්නේ ඊළඟ කරලා ඉවරලා මේ Nescafe අලෙවි කිරීමට අදාළ ස්ථාවර සාධක මොනවද විචල්්‍ය සාධක මොනවද කල්පනා කරලා බලනවා. බලද්දී හරිද? ඔයාලා ළමයි Nescafe අලෙවි කිරීමක් තමයි කරන්නේ. හරිද? Nescafe අලෙවි කිරීමක් කරනවා. හරිද? මේකට අදාළ ළමයි ස්ථාවර සාධක විදියට ඔයා කල්පනා කරනවා Nescafe අලෙවි කිරීම කරනවා මැෂින් එක තියෙන්න එපේ. නේද? Nescafe අලෙවි කිරීම කරන මැෂින් එක තියෙන්න ඕනි. ඒ අදාළ බිස්නස් එක කරන් යන්න. ඒ ස්ථාවර සාධක. හරි? විචල්්‍ය සාධක වශයෙන් නම් ඒවා කල්පනා කරනවා මම මේ Nescafe අලෙවි කිරීම කරන්න මට Nescafe අලෙවි කිරීම කරන්නේ පිටි ටික ඕනි. ඊට පස්සේ මට වතුර ඕනි. කෝප්පත් ළමයි විචල්්‍ය. හොඳේ මේ එකම කෝප්පෙ දෙන්න එපා. හරිද? ඔයාගේ බිස්නස් එක කරනවා නේ. හරිද? එකම කෝප්පෙ දෙන්න යන්න එපා. හරිනේ. එතකොට මැෂින් එක ස්ථාවරයි පිටි වතුර කෝප්ප අපි ළමයි ගත්ත හැකි විචල්්‍ය දේවල් විදිහට. හරිද? දැන් මම ගන්නකො මෙහෙම අපි තුනා මේ මැෂින් එකේ ධාරිතාවය හරි මේ මැෂින් එකේ ළමයි ධාරිතාවය තමයි එක පැයකට
කෝප්ප අපි හිතමුකෝ 50ක් නිපදවන්න පුළුවන් කියලා. හරිද? එක පැයකින් පුළුවන් කෝප්ප 50ක් හදන්න. හරිද? මම දැන් මේ කෙටි කාලයේ සාලා විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන පොඩි සරල උදාහරණයක් ගන්නෙ. ඔයාලමයි නෙස්කැෆේ අලෙවි කිරීම කරන ඔයාගේ බිස්නස් එකක් පටන් ගන්නවා විභාග කරලා ඉවර වෙලා නෙස්කැෆේ අලෙවි කිරීම කරද්දී ඒ නෙස්කැෆේ අලෙවි කිරීම ඔයාගේ බිස්නස් එකේ තියෙන ස්ථාවර සාධක ළම විදිහට නෙස්කැෆේ අලෙවි කරන මැෂින් එක තියෙනවා. හරිද? විචල්්‍ය සාධක වශයෙන් ළමයි පිටි වතුර කෝප්ප තියෙනවා. ඔව්. ගොඩ නැගිලි ගන්න බැරි දානවා. හරි. අවුලක් නැහැ හොඳයි. හරිද? ගොඩ නැගිලි ළමයි ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ නිකන් මේ සරල උදාහරණයක් මම කල්පනා කරන අපි හිතනවා බිස්නස් එක ළමයි පටන් ගත්ත ගමන් කියලා. හරිද? ඔයාලා මැෂින් එක ළමයි පාරේ තියාගෙන තමයි බිස්නස් එක කරන්නේ. අපි හිතමු හොඳේ. හරිද? ගොඩ නැගිලි ගන්න පුළුවන් ස්ථාවර විදියට. මේ සරල උදාහරණයකින් හොඳේ. හරිද? ස්ථාවරලාමේ මැෂින් එක විතරයි ඕන. හරිද? ඔයා පාරේ තියා ගන්නවා මැෂින් එක නෙස්කැෆේ අලෙවි කිරීම කරනවා. එහෙනම් මැෂින් එක ස්ථාවරයි පිටි වතුර කෝප් වගේ ළමයි දේවල් විචල්්‍ය සාධකයි. මේ මැෂින් එකේ ළමයි දෙන ධාරිතාවය තමයි එක පැයකින් පුළුවන් ළමයි කෝප්ප 50ක් නිපදවන්න. එක පැයෙන් කෝප්ප 50ක් පුළුවන්. හරිද? දැන් උදාහරණ අවශ්‍ය කරන සරල දේවල් ටික හරි. දැන් ඔයාලමයි මොකද කරන්නේ? මැෂින් එක පාරේ තියාගෙන පටන් ගන්නවා බිස්නස් එක. බිස්නස් එක ළම පටන් ගන්න මෙන්න පළවෙනි දවස. හරිද? පළවෙනි දවසේ අපි හිතමු ඔයාට ළමයි කෝප්ප 20ක ඉල්ලුමක් ආවා. හරිද? බිස්නස් එක ළම පටන් ගත්ත පළවෙනි දවසේ ඔයාගෙන් කෝප්ප 20ක් ඉල්ලනවා පැයක් ඇතුළතදී. ළමයි ලොකු ප්‍රශ්නයක් නෑනේ. අර එකම මැෂින් එක තියාගන්න පුළුවන්. එකම මැෂින් එක තියාගෙන කෝප්ප ගන්නවා පිටි වතුර ළමයි කලවම් කර ගන්නවා ඒ අවශ්‍ය දේවල් ටික කරනවා කෝප්ප ටික ළමයි දෙනවා. අවුලක් නෑනේ. මැෂින් එක හැමෝම තියෙනවා. දෙවනි දවස ළමයි එනවා. දෙවනි දවස ඔයාගේ ළමයි කෝප්ප 25ක් ඉල්ලනවා. කෝප්ප 25. ඒත් අවුලක් නැනේ මැෂින් එක එහෙමම තියාගත්තා කෝප් එක ගත්තා පිටි වතුර ළමයි කලවම් කර අනම්මන ටික කරගත්තා දුන්නා අවුලක් නැහැ. තුන්වෙනි දවස ළමයි එනවා. අපිට නම් ව්‍යාපාරම දැන් ඔන්න ළමයි ටික ටික කරලා දැන් දියුණු වෙන ගමන් තියෙන්නේ. බිස්නස් කරන පොඩ පොඩ ළමයි දියුණු වෙනවා. අපි තුමු තුන්වෙනි දවස් අපි තුමු වාගෙන් කෝප්ප ළමයි 40ක ඉල්ලුමක් ආවා කියලා. කෝප්ප 40ක්. තාම අවුලක් තියනවද? මොකද කියන්නේ? තාම අවුලක් නැහැනේ. මැෂින් එක එහෙමම තියෙනවා ලස්සනට මැෂින් එක ළමයි තියාගෙන මැෂින් එකට ගත්තා යාර කෝප්ප ටික ගත්තා කෝප්ප ගත්තා පිටි වතුර කලවම් කරගත්තා දුන්නා. මොකද පැයෙන් 50ක් පුළුවන් හොඳේ. එක මැෂින් එකකින් පැයකින් 50ක් පුළුවන්. දැන් පැයෙන් 40 ඉල්ලන්නේ අවුලක් ලොකු සීන් එකක් නෑ ළමයි. දෙන්න පුළුවන් අපිට. ඔහොම ගිහිල්ලා අපි හිතමු ළමයි සාමාන්‍ය බිස්නස් එක ළමයි කරන් ගිහිල්ලා එනවා ළමයි 6 වෙනි දවස. 6 වෙනි දවසේ බිස්නස් එකේ. බිස්නස් එකේ ළමයි 6 වෙනි දවසේ අපි හිතමු ඔයාගෙන් කෝප්ප 50ක් ඉල්ලනවා. හරිද? දැන් බිස්නස් එක ළමයි කරන් ගිහලා මෙන්න ආවා 6 වෙනි දවසට. 6 වෙනි දවසේ ළමයි කෝප් ඉල්ලුම් කරනවා 50. මට කියන්න තාම මුකුත් අවුලක් තියනවද? මැෂින් එකේ ළමයි ලොකු කේස් එකක් තාම එනවා තාම වාට. නෑනේ. ඒ ළමයි හේතුව මැෂින් එකෙන් 50ක් පුළුවන්නේ. 6 වෙනි දවසේ ඉල්ලන්නේ මැෂින් එකෙන් ළමයි කෝප 50 අපෙන් ඉල්ලන්නේ. ධාරිතාවයත් 50යි 50ක් ඉල්ලුම් කිරීමක් කරනවා. අවුලක් නෑ ළමයි මැෂින් එක එහෙමම තියාගෙන කෝප් අරගෙන පිටි වතුර කලවම් කරලා මැෂින් එකෙන් ළමයි දාලා දෙන්න පුළුවන්. තාම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔන්න 7 වෙනි ළමයි දවස එනවා. 7 වෙනි දවස. 7 වෙනි ළමයි දවස. 7 වෙනි දවසේ ඔයාගෙන් කෝප්ප 55ක් ඉල්ලනවා. කෝප්ප ළමයි 55ක් ඔයාගෙන් ඉල්ලනවා. 7 වෙනි දවසේ හරි 7 වෙනි ළමයි දවසේ කෝප්ප 55ක් ඉල්ලනවා. දැන් ඔයාට අවුලක් තියනවද නැද්ද? මොකද කියන්නේ ළමයි? ඔයාට දැන් ප්‍රශ්නයක් එනවද නැද්ද? එනවා. මොකද්ද ප්‍රශ්නේ? පැයෙන් පුළුවන් කෝප 50යි හදන්න. පැයෙන් ළමයි කෝප 55ක් දැන් ඉල්ලලා. හරිද? හදන්න පුළුවන් 50යි 55ක් ඉල්ලලා. ඔයාට දැන් ළමයි පොඩි ප්‍රශ්නයක්. හරිද? ඔයා කල්පනා කරනවා මට දෙන්න පුළුවන් කෝප 50යි. මිනිස්සු මගෙන් දැන් කෝප 55ක් ඉල්ලනවා. මම දැන් මොකද කරනවා කල්පනා කරලා බලනවා. ළමයි ඔයාට කරන්න පුළුවන් විකල්ප දෙකක්. මොකද්ද විකල්ප දෙක? එක්ක ඔයාට පුළුවන් මේ මැෂින් එකේ ළමයි ධාරිතාවේ නැත්නම් මේ මැෂින් එකේ ළමයි තාක්ෂණය වෙනස් කරනවා ඔයා. ඒ මොකක්ද ඒ කියන්නේ? තාක්ෂණය වෙනස් කරනවා කියලා කියන්නේ. පැයෙන් පුළුවන් කෝප ළමයි 50යිනේ. හරිද? පැයෙන් පුළුවන් කෝප 50යි. ඔයා මැෂින් එකේ ළමයි තාක්ෂණය වෙනස් කරනවා කෝප 100ක් නිෂ්පාදනය කරන විදිහට. ඕන්නම් එහෙම පුළුවන්. හැබැයි ළමයි මේ පාඩමේ උපකල්පනයක් තියෙනවා මේ තාක්ෂණය වෙනස් කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයාලට ළමයි සිද්ධ කරන්න වෙනවා
එක මැෂින් එකෙන් පුළුවන් කෝප්ප 50යි හදන්න. ඔයාට සිද්ධ වෙනවා. ඔයාට සිද්ධ වෙනවා ළමයි අලුතෙන් මැෂින් එකක් ළමයි ව්‍යාපාරයට ගේන්න. මෙච්චර කාල තිබ්බේ එක මැෂින් එකයි. දැන් ඔයාට අලුතෙන් ළමයි තව මැෂින් එකක් ගේන්න වෙනවා. ඇයි හේතුව? පැයෙන් ළමයි කෝප්ප 55ක් ඉල්ලනවා. ඔයාගේ තියෙන මැෂින් එකෙන් පුළුවන් පැයෙන් කෝප්ප 50යි හදන්න පුළුවන්. ඔයාට සිද්ධ ළමයි තව මැෂින් එකක් ගේන්න. අන්න තව මැෂින් එකක් ගේනවා කියලා කියන්නෙම ඔයා පත් වෙනවා ළමයි දිගු කාලයට. ඔයා මෙච්චර කල් මෙන්න මේ ළමයි කාල සීමාවෙම පළවෙනි දවසේ දෙවෙනි දවසේ ළමයි තුන්වෙනි දවසේ හයවෙනි දවස වෙනකම් ඔයා මැෂින් එක එහෙම්මම තියාගෙන පිටි වතුර කෝප්ප ළමයි විතරක් කලවම් කරලා මික්ස් කරලා ඔයාලා බිස්නස් එක කරන් ගියා. මැෂින් එක එහෙම්මම තිබුණා. ඒ කියන්නේ මේ දක්වා ඔයාලම ඉන්දියේ කෙටි කාලයේදී ඔයාලම ඉන්දියේ කෙටි කාලේ සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමව වැඩි කර ගන්නා කාලය. සමහර යෙදවුම් විතරයි වෙනස් කරේ. එකම එකක් හරි ස්ථාවරව තිබ්බා. අන්න කෙටි කාලේ ළමයි. ඔහොම ගිහිල්ලා හත්වෙනි දවසේදී ඔයාට සිද්ධ වුණා අලුතෙන් මැෂින් එකකුත් ගේන්න. ළමයි අලුතෙන් මැෂින් එකකුත් ගේනවා කියලා කියන්නේ මෙන්න මේ தත්ත්වෙදී ඔයා පත් වෙනවා ළමයි දිගු කාලයට. ඇයි හේතුව? සියල්ල වෙනස් කරා. මෙච්චර කල වෙනස් කරේ සමහර යෙදුම් විතරයි. හත් වෙනි ළමයි දවසේ ළමයි එනවත් එක්ක ඔයා සියලුම යෙදුම් වෙනස් කරා. මැෂින් එකකුත් ගෙනාවා. සියල්ල වෙනස් කරා ළමයි. අන්න පත් වුණා ළමයි දිගු කාලයට. මම පොඩි ප්‍රශ්නයක් අහනවා වගේ. මට කියන්න බාන්නේ නම් අර ළමයි දැන් ඔයාගා මැෂින් ළමයි දෙකක් තියෙනවා. ඔයා දැන් මැෂින් ළමයි දෙකක් ඉන්නලා තියෙන්නේ. මෙතනින් පස්සේ 8 වෙනි දවස ළමයි 9 වෙනි දවස මේ සීමාවෙන් පස්සේ නැවත ඔයා එනවා ඇති මොන කාලයටද? කිටි කාල ළමයි දිගු කාලයටද? උදාහරණ ළමයි තේරුණා නම් දැන් වැඩි පැහැදිලි වෙයි. හරිද? මේ දක්වා ළමයි කිටි කාලයේදී 7 වෙනි ළමයි දවස එනවත් එක්ක ඔයා අලුතෙන් මැෂින් එකක් ගෙනාවා. අලුතෙන් ළමයි මැෂින් එක ගෙනාවා කියලා කියන්නේ ඔයා පත් වුණා දිගු කාලයට. මේකෙන් පස්සේ ආයි ඔයා ඉන්නේ මොන කාලයේද? දාන්න බාන්න කොරටක් ගා චැට් එකට. හරිද? අන්න ආර ළමයි ආයි ඉන්නේ කෙටි කාලේ. ඇයි හේතුව? ඇයි ළමයි දැන් මෙතනින් පස්සේ ඔයාගාලා මැෂින් දෙකක් තියෙනවා. මැෂින් දෙක එහෙම්මම තියාගෙන මේ දේවල් ටික විතරක් වෙනස් කරනවා. නැවත ළමයි ඉන්නේ කෙටි කාලේදී. ඔහොම ගිහිල්ලා ඔයාට සිද්ධ වෙන ළමයි තව කාලෙකදී ළමයි තව මැෂින් එකක් ගන්න. තුන්වෙනි මැෂින් එක ළමයි ගන්න තීරණය කරනවත් එක්ක නැවත ඔයා ළමයිපත් වෙනවා දිගු කාලයට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ළමයි ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාර ඇසිරීම ළමයි කරන් යන්නේ කෙටි කාලය කියන කාල සීමාවෙදී. අපි අර ස්ථාවර සාධකයක් ළමයි වෙනස් කරනව නැත්නම් සියලුම හේතුම් ටික වෙනස් කරනවා කියලා කල්පනා කරනවානේ. මම මෙතන ළමයි කල්පනා කරාම අලුතෙන් තව මැෂින් එකක් ගේනවා. තව මැෂින් එකක් ගේන්න කල්පනා කරනවත් එක තමයි ඔයා දිගු කාලයටපත් වෙන්නේ. හරිද? නැවත ළමයි ඉන්නේ කෙටි කාලයේදී. ඔන්න කෙටි කාලය සහ දිගු කාලයේදී උදාහරණයක් මගින් ළමයි පැහැදිලි කිරීම. මට කියන මේ දක්වා ළමයි කතා කරපු මේ තියරි කාරණා ටිකේ නොතේරිච්ච මොනවාම හරි තැනක් තියෙනවද? පොඩි හෝ ළමයි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් chat එකේ දාන්න. හරිද? ප්‍රශ්න තියාගෙන අඩි ඉවර කරගන්න එපා හොඳේ. හරිද? අනිවාර්යෙන් මොකක් කර ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් අහන්න ඕනි. හරිද? වැඩි අවුලක් නැහැනේ. එහෙනම් මේ බලන්න ළමයි. අපි නෝට් එක ළමයි ලියන කලින් පොඩි සාරාංශයක් බලමු. කෙටි කාලය කියන්නේ මොකක්ද ඇහුවොත් එහෙනම් අපි කියනවා මෙහෙම. ඉතින් මම පටන් ගන්නවා මේ කෙටි කාලය කියලා කියන්නේ සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය කියලා කියනවා. ලක්ෂණයක් තමයි ළමයි අවම වශයෙන් එක් යෙදවුමක් හෝ ස්ථාවර වෙන්න ඕනි. අඩුම ගාන එකක් හරි ස්ථාවරව තියෙන්න ඕනි. දිගු කාලය කියලා කියන්නේ සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය දිගු කාලය කියලා කියනවා. සියලුම යෙදවුම් වෙනස් කරනවා කියලා කියනවායි දිගු කාලයේදී ලක්ෂණය තමයි සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත් වෙන්න ඕනි. ඔන්න කෙටි කාලය සහ දිගු කාලය සම්බන්ධ පැහැදිලි කිරීම මම පොඩි උදාහරණයකට තරම් ඔයාලට කතාව පැහැදිලි කරා. හරිනම් එහෙනම් මේ දක්වා තියරිය හරි. අපි දැන් යම් බලනවා ඒකේ නෝට් එක ලියා ගන්න. හරිද? හරි. බාන්න මාතෘකාවල මම නිෂ්පාදන කාලය මම කව මාතෘකාවට පොඩි තරුවක් දාගන්න. තරු දාගන්නම කියන්නේ හේතුව
විභාග ප්‍රශ්න අනිවාර්යෙන් අහනවා ඒ නිසා. හරිද? අපිට කියනවා මෙහෙම ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ කාලය කෙටි කාලය සහ දිගු කාලය යනුවෙන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. ළමයි මුලින්ම දිනවා කෙටි කාලය. ඔයා ළමයි විස්තරේ ලියද්දි කරුණු දෙකක් ලියවෙන්න ඕනි. නිර්වචනය ලියවෙන්නත් ඕනි. ලක්ෂණය ලියවෙන්නත් ඕනි. මුලින්ම අපි ළමයි නිර්වචනය ලියාගමු. ලියන්න කෙටි කාලය යටතේ එහෙම නිර්වචනය. ලියන්න නිර්වචනය සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් ලියාගන්න නිර්වචනය ලියාගන්න සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් හරිද සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය නිමවුම වැඩි කරගන්නා කාලය නිමවුම වැඩි කරගන්නා කාලය නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය ලෙස හඳුන්වයි කෙටි කාලය ලෙස හඳුන්වයි කෙටි කාලය ලෙස හඳුන්වයි හරි ඒ තමයි ළමයි කෙටි කාලය කියන එකේ නිර්වචනය ලියාගත්ත නේද හරිද සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය කෙටි කාලය ලෙස හඳුන්වයි අනේ ළමයි ඊට පස්සේ නිර්වචනය කරලා පහලින් ළමයි ලියාගන්න ඒකේ ලක්ෂණයේ විදිහට පහලින් ලියාගන්න ඒකේ ලක්ෂණයේ විදිහට ලියන්න මෙහෙම කෙටි කාලයේදී ලක්ෂණය වන්නේ මේ දෙවෙනි කාරණේ කියන්නේ හොඳේ කෙටි කාලයේදී ලක්ෂණය වන්නේ කෙටි කාලයේදී ලක්ෂණය වන්නේ කෙටි කාලයේදී ලක්ෂණය වන්නේ අවම වශයෙන් එක් යෙදවුමක් හෝ ස්ථාවරව පැවතීමයි කෙටි කාලයේදී ලක්ෂණය වන්නේ අවම වශයෙන් එක් යෙදවුමක් හෝ ස්ථාවරව පැවතීමයි අවම වශයෙන් එක් යෙදවුමක් හෝ ස්ථාවරව පැවතීමයි අවම වශයෙන් එක් යෙදවුමක් හෝ ස්ථාවරව පැවතීමයි ඔන්න කෙටි කාලයක සම්බන්ධ ළමයි විස්තර කිරීම හරිද දැන් ළමයි ඊගාලා මාතෘකාවට දිගු කාලය කියන මාතෘකාවට හරිද ඒකෙත් අර වගේමයි නිර්වචනය ලියවෙන්න ඕනි ලක්ෂණේ ලියවෙන්න ඕනි හරිනේ ලියන්න ළමයි දිගු කාලයේ නිර්වචනය මේ විදියට ලියන්න මෙහෙම නිර්වචනේ හරිද ලියන්න මෙහෙම සියලුම යෙදවුම් වෙනස් කරමින් ලියන නිර්වචනේ සියලුම යෙදවුම් වෙනස් කරමින් සියලුම යෙදවුම් වෙනස් කරමින් සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම වැඩි කරගන්නා කාලය නිමවුම වැඩි කරගන්නා කාලය නිමවුම වැඩි කරගන්නා කාලය දිගු කාලය ලෙස හඳුන්වයි හරිද දිගු කාලය ලෙස හඳුන්වයි දිගු කාලය ලෙස හඳුන්වයි හරිනේ ලියුණේ දෙක සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම් වැඩි කරගන්නා කාලය දිගු කාලය ලෙස හඳුන්වනවා ඊළඟ නිර්වචනේ ලියා ගන්න ළමයි දෙවෙනි කාරණාව විතර ඒකේ ලක්ෂණය ලියන ලක්ෂණය මෙහෙම
දිගු කාලයේදී ලක්ෂණය වන්නේ හරිද? දිගු කාලයේදී ලක්ෂණය වන්නේ දිගු කාලයේදී ලක්ෂණය වන්නේ සියලුම යෙදවුම් සියලුම යෙදවුම් සියලුම යෙදවුම් සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත්වීමයි. සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත්වීමයි. සියලුම යෙදවුම් විචල්්‍ය සාධක බවට පත්වීමයි. හරි. ඔන්න අපි එහෙනම් දැන් කෙටි කාලය කියන්නේ මොකක්ද? දිගු කාලය කියන්නේ මොකක්ද කියලා ළමයි දන්නවා. වෙනස් කිරීම කරන්නේ සමහර යෙදවුම් විතරයි නම් අඩුම ගානේ එකම එකක් හරි ස්ථාවරව තිබ්බොත් අන්න කෙටි කාලය. ආයතනයේ සතු ළමයි සියලුම යෙදවුම් ටික වෙනස් කරනවා නම් එකක්වත් ස්ථාවරව නැත්තම් අන්න දිගු කාලය. ඔකයි සරලම තියරිය. හරි. ඒ කාරණාවත් ළමයි හරි. දැන් කෙටි කාලය සහ දිගු කාලය අපි සාකච්ඡා කරලා අපි ඔය ළමයි කාලයන් දෙකේම නිෂ්පාදන ශිතියන් ගැන කතා කරනවා. ඒ කියන්නේ කෙටි කාලයේ නිෂ්පාදන ශිතිය ලියන්නේ කොහොමද? දිගු කාලයේදී නිෂ්පාදන ශිතිය ලියන්නේ කොහොමද කියලා. අමාරු දේවල් නෙමෙයි ළමයි සරල සංකල්ප ඒවනම් හරිද? පොඩි දෙයක් තියෙන්නේ අපි එකක් කතා කරලා මිමු. හරිද? හරිද? අමාරු දෙයක් නෑ පොඩි කාරණාවක් තියෙනවා හොඳේ. බලන්නකො මාතෘකාව දිනන ළමයි කෙටි කාලීන නිෂ්පාදන ශිතය සහ දිගු කාලීන නිෂ්පාදන ශිතය කියලා තියෙනවානේ. හරිද? ඔය කෙටි කාලයේ ළමයි නිෂ්පාදන ශිතයයි දිගු කාලයේදී ළමයි නිෂ්පාදන ශිතය අපිට ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ලියන ළමයි ක්‍රමයේ සම්බන්ධයෙන් අදහසක් තිබ්බනම් ප්‍රමාණවත්. හරිද? අපි මම දෙපැත්තට ගන්නම් මෙහෙම. මේ පැත්තට මම දා ගන්නම් කෙටි කාලයේ නිෂ්පාදන ශිතය. මේ පැත්තට මම දා ගන්නම් දිගු කාලයේ නිෂ්පාදන ශ්‍රිතය. කෙටි කාලයේ ශ්‍රිතයයි දිගු කාලයේ ශ්‍රිතයයි. හොඳට නම් අහගෙන අමාරුම දෙයක් නෙවෙයි නිකන් සරල දෙයක් තියෙන්නේ. හොඳේ. දැන් ඔයා නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දි ළමයි කතා කරලානේ තියෙන්නේ. නේද? මතක් කරලා කියමු බලන්න. නිෂ්පාදන ශ්‍රිතය කියන්නේ මොකක්ද අපි කොහොමද කියන්නේ? යෙදවුම් සහ නිමවුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධයේ පෙන්눔 කරපු ශ්‍රිතයක්. අන්න නිෂ්පාදන ශ්‍රිතය. දැන් දන්නවා නේද? කෙටි කාලය කියන්නේ මොකක්ද? දිගු කාලය කියන්නේ මොකක්ද? මේ වෙද්දි කතා කරලා ඉවරයි. කෙටි කාලය කියලා කිව්වේ සමහර යෙදවුම් වෙනස් කරමින් නිමවුම් වැඩි කරගන්න කාලයක්. දිගු කාලය කියලා කිව්වේ සියලුම යෙදවුම් වෙනස් කරමින් නිමවුම් වැඩි කරගන්න කාලයක්. ඒ අනුව ළමයි කෙටි කාලය කියන කාල සීමාව ඒවා දන්නවා. ස්ථාවර සාධකක් තියෙනවා. විචල්්‍ය සාධකක් තියෙනවනේ. නේද? ළමයි දිගු කාලය කියන කාල සීමාවල ළමයි සියලුම සාධක ටික විචල්්‍ය සාධක බවට පත් වෙනවනේ. දැන් ඒ කතාව දන්නවනේ ඔයාලා. ඔන්න ඔය කියන කාරණා ටික පාවිච්චි කරලා අපි හදා ගන්නවා ළමයි නිෂ්පාදන ශිතයක්. මේ බලන්නකෝ. මට ඔක් ගත්ත හැකි මේ හොඳේ. මේ ළමයි ශිත සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් එක එක ළමයි ක්‍රම තියෙනවා. එක එක ළමයි පොත්වල එක එක ආකාරයෙන් ලියලා තියෙනවා. මම ක්‍රම දෙකක් වගේ උදාහරණ වශයෙන් දෙන්නම්. හොඳේ. තියෙන ඔක්කොම ටික කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ශිත ටික මෙහෙමයි කියලා. හරිද? ශිතයන් සම්බන්ධව එක එක ළමයි පොත්වල එක එක ආකාරයෙන් තියෙනවා. මම ඔයාලට අර සිලබස් එකේ ළමයි තියෙන උදාහරණ දෙයක් අරන් මම ඔයාලට කියා දෙන්නම්. හරිද? අපිට කෙටි කාල ළමයි ශිතයක් ළමයි ගන්න පුළුවන් එක විදියක් තමයි මේ ඔයාලට සිලබස් එකේ ළමයි ආකාර දෙකකින් උදාහරණ දීලා තියෙනවා. අපි ගන්නවා මෙහෙම. හිතන්නකෝ දැන් නිමෝමේ ළමයි සංකේතය Q නේ. Q සමානයි F. මේ F ළමයි කියන්නේ ශ්‍රිතයක් බව. එහෙම නැත්නම් රඳා පවතින බව කියන කාරණාව. මේකෙදි හරිද? අපි ළමයි ගන්න පුළුවන් දැන් විචල්්‍ය සාධක වශයෙන් ළමයි භාවිතා කර දෙගෙන අපිට ශ්‍රමය කියන එක. ශ්‍රමය විචල්්‍ය සාධකයක්. හරිද? ශ්‍රමයට අපි ළමයි ලේබර් කියලා ළමයි කියන්නේ. ලේබර් ළමයි කියනකොට ලේබර් කියද්දි අකුර භාවිත වෙන්නේ L නේ. ඒතර එයා වෙනස් කරනවා. මේ බලන්නකෝ.
L1 L2 L3 ඩොට් කිහිපයක් තියලා Ln ප්‍රමාණයක් තියෙනවා. ඒ ළමයි පෙන්වුවේ විචල්්‍ය සාධක ටික. ස්ථාවර සාධකයක් වශයෙන් අපිට ළමයි ගන්න පුළුවන් ප්‍රාග්ධන උපකරණ ටික. යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්. ප්‍රාග්ධනයට අපි ළමයි සාමාන්‍ය ළමයි කියන්නේ කැපිටල් කියලා. කැපිටල් කියනකොට ළමයි සාමාන්‍ය අකුර C නේ. හැබැයි අපි ළමයි මේකේ ළමයි භාවිතා කරන්නේ K අකුර. C භාවිතා කරන්නේ නැහැ. හේතුව මේකේ ළමයි මේ පාඩමේදී C භාවිතා වෙනවා පිරිවැයට. කොස්ට් එක ළමයි කියනකොට C භාවිතා වෙන නිසා අපි මේකෙදී K අකුර පාවිච්චි කරන්නේ. එතන මෙන්න විචල්්‍ය සාධක වෙනස් කරනවා අඩුම ගාන එකම එකක් හරි ස්ථාවරව තියෙනවා. මේ ළමයි කෙටි කාලේ සිතේ ලියන්න පුළුවන් එක විදියක්. මේකත් හරි. තව ක්‍රම තියෙනවා. Q සමානයි F. ළමයි විචල්්‍ය සාධක ඔයා දන්නවා විචල්්‍ය කියලා කියන්නේ variable කියන ඉංග්‍රීසියෙන් ළමයි. විචල්්‍ය කියන්නේ variable. හරිද? ඒ අනුව variable කියන අකුර V නේ. නිසා විචල්්‍ය සාධක අපි ගන්නවා V1 V2 V3 ඩොට් කීපයක් තිබ්බා Vn ප්‍රමාණයක් තියෙනවා. V වලින් පෙන්නේ විචල්්‍ය සාධක අඩුම ගාන එකක් හරි ළමයි ස්ථාවරව තියෙන්න බෑ. ස්ථාවර අපි ළමයි සාමාන්‍ය ඉංග්‍රීසි ළමයි කියනවා fixed කියලා. variable කියන්නේ විචල්්‍ය, ස්ථාවර අපි ළමයි කියන්නේ fixed. භාවිතා කරන අකුර F අකුර ඔය තියෙන්නේ. මෙන්න ශ්‍රිතේලා වෙනම තව ආකාරයක්. මොකද කෙටි කාලය කියලා කියන්නේ අඩුම ගාන එකක් හරි ස්ථාවරව තියෙනවා. මේ ළමයි ආකාර දෙකෙන්ම අපිට කෙටි කාලයේ ශ්‍රිතේ ලියන්න පුළුවන්. හරිද? කෙටි කාලයේ ශ්‍රිතේ කියන මොකක්ද ළමයි නිර්වචනයක් ටියුට් එකේ ළමයි එකත් එක්ක කියන්න ආයි පාරක් හොඳේ. දිගු කාලයට ආවට පස්සේ සියල්ල වෙනස් කරනවානේ. ඒතර මුකුත් ස්ථාවර නැහැ ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා අපි ළමයි ලියතේ එක ආකාරයක් මෙහෙම Q සමානයි F ශ්‍රමයක් වෙනස් වෙනවා L1 L2 L3 ඩොට් කිහිපයක් Ln ප්‍රමාණය දැන් සියල්ල වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයත් වෙනස් වෙන්න ඕනේ. ප්‍රාග්ධනයත්ලා වෙනස් කරන නිසා අපි ලියනවා K1 ඊට පස්සේ K2 K3 ඩොට් කිහිපයක් Kn ප්‍රමාණය සියල්ල වෙනස් කරලා මේ ඔක්කොම ටික වෙනස් වෙනවා. මේව ලියන්නත් පුළුවන්. නැත්නම් ඕනනම් Q සමානයි F විචල්්‍ය සාධක V1 V2 V3 ඩොට් කීපයක් Vn ඒ වගේම ළමයි මුකුත් ස්ථාවරෝ නැහැනේ නේද? යන්ත්‍ර සූත්‍රත් වෙනස් වෙනවා, ගොඩනැගිලිත් හදනවා, ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා මේක ළමයි ගන්නවා ඒවත් වෙනස් වෙනවා. අපි ළමයි ගත්තේ F1 F2 F3 ඩොට් කීපයක් Fn ප්‍රමාණය. ඔය ආකාරය අපිට ළමයි ලියන්න පුළුවන්. එහෙනම් මේ ළමයි දින කෙටි කාලයේ ශ්‍රිතය අපි ලියන විදිය මේ තියෙන්නේ දිගු කාලේ අපි ළමයි ශ්‍රිතය ලියන තව ලියන්න පුළුවන් ක්‍රම තියෙනවා හොඳේ. මේ ළමයි සිලබස් එකේ ළමයි දීපු දෙක මේ දෙක මම ඒ නිසා ගත්තේ. තව ලියන්න පුළුවන් ක්‍රම ඕන තරම් අපිට ගන්න පුළුවන්. හරිද? මේ ඇති. තව ඕන මම ඕන එකක් ලියන්නම් ඉතින්. මේ ඇති ළමයි. හරිද? මේ ඇති. හරිද? නිකන් ඕනේකට වඩා ඕනේ නෑනේ. අවශ්‍ය දේවල් ටික තිබ්බා ඇති. එහෙනම් මෙන්න කෙටි කාලයේ ළමයි නිෂ්පාදන ශ්‍රිතය සම්බන්ධ අපි ළමයි ලියන විදිය මෙන්න දිගු කාලේ අපි ශ්‍රිතය ලියන විදිය කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනස් වෙන්නේ නැහැ වෙනස් වුනේ විචල්්‍ය දේවල් විතරයි දිගු කාලේ ළමයි කියන කාල සීමාවේදී සියල්ල වෙනස් වෙනවා කිසිම දෙයක් ස්ථාවරව නැහැ ඒක තමයි ශ්‍රිතයන් මගින් පෙන්눔 කරලා තියෙන්නේ ළමයි ටියුට් එකේව සම්බන්ධ පොඩි නිර්වචනයන් කීපයක් එක තියෙන්නේ අපි ඒක පොඩ්ඩක් බලමු බාණ්ඩ පළවෙනි කාරණාව ළමයි තියෙනවා මෙහෙම කර්මාන්ත ශාලාවේ තාක්ෂණය හා ධාරිතාවය නොවෙනස්ව තිබියදී විචල්්‍ය යෙදවුම් වෙනස් කරන විට යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව කෙටිකාලීන නිෂ්පාදන ශ්‍රිතය ලෙස හැඳින්වේ කියලා කියනවා. ළමයි ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එක ඉරක් ගහ ගන්න. හරිද? ටියුට් එක ඉරි ගහ ගන්න. ටියුට් එක ඉරි ගහ ගන්න. විචල්්‍ය යෙදවුම් වෙනස් කරන විට කියන එකටයි හරිද විචල්්‍ය යෙදවුම් වෙනස් කරන විට කියන එකටයි විචල්්‍ය යෙදවුම් වෙනස් කරන විට කියන එකටයි යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධය කියන එකටයි යෙදවුම් හා නිමවුම් අතර පවත්නා
තාක්ෂණික සම්බන්ධය කියන එකටයි. හරි. ඒ තමයි කෙටි කාලයේ නිෂ්පාදිතය පැහැදිලි කිරීම. ඔයාලා මේ පහලින් රූල් තුනක් තමයි තියෙනවනේ. ඒ රූල් තුනම රූල් දෙකක් භාවිතා කරලා මෙන්න මේ ළමයි ශ්‍රිතයන් දෙක ලස්සනට ලියා ගන්න බලන්න. දෙකම ලියා ගමු. හොඳයි සිලබස් එකේ තියෙන අපි දෙකම ලියා ගමු. හරිද? මෙතන බේරවනේ. හරිද? ලියා ගන්න එකක් Q සමානයි F L1 L2 L3 ඩොට් කීපයක් ළමයි තියෙනවා අපි ගත්තා Ln ප්‍රමාණයක් තව වෙනස් කරනවා කියන එක K තියෙන ස්ථාවරෝ තියෙනවා. හරිද? ඒක ලියා ගන්න බලන්න මුලින්ම. හරි. Q සමානයි F L1 L2 L3 Ln ඩොට් කීපයක් තිබ්බා Ln K. අඩුම ගාන එකක් හෝ ස්ථාවරව තියෙනවා කියන එකයි ළමයි කියවෙන්නේ. ඊගොල්ලෝ තව ආකාරයක් තමයි Q සමානයි F අර variable සහ fixed ළමයි ගත්තට පස්සේ v1 v2 v3 ඩොට් කීපයක් තිබ්බා vn කමාවක් f. ඒ කියන්නේ මේ තියෙන විචල්්‍ය දේවල් එකක් හරි ස්ථාවරව තියෙනවා. හරිද? ඒ තමයි ළමයි කෙටි කාලයේ ශ්‍රිතයන් දෙක අපි ලියා ගන්න විදිය. මේකත් හරි මේකත් හරි. කෙටි කාලයේ කතාව හරි නේද? හරිද? දැන් එන්න බලන්න ළමයි දිගු කාලයට නොට් එක කියනවා මෙහෙම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ සියලුම යෙදවුම් වෙනස් කරන විට යෙදවුම් හා නිමවුම් අතර පවතින සම්බන්ධතාව පහත පරිදි දිගුකාලීන නිෂ්පාදන ශ්‍රිතයෙන් පෙන්වන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒක ළමයි නෝට් එකට ගහගන්න. නෝට් එකට ගහගන්න. සියලුම යෙදවුම් වෙනස් කරන විට කියන එකටයි නෝට් එකට ගහගන්න. සියලුම යෙදවුම් වෙනස් කරන විට කියන එකටයි හරිද? යෙදවුම් සහ නිමවුම් අතර පවතින සම්බන්ධතාව කියන එකටයි. යෙදවුම් සහ නිමවුම් අතර පවතින සම්බන්ධතාවය කියන එකටයි. එහෙම ළමයි ලියලා මේක ගහගෙන රූල් දෙකක් තියෙනවා. ඒක ළමයි ලියා ගන්න මෙන්න මේ ශ්‍රිතයන් දෙක. හරිද? එකක් Q සමානයි F L1 L2 L3 ඩොට් කීපයක් තිබ්බා Ln ප්‍රමාණ මේවත් වෙනස් වෙනවා ශ්‍රමයක් වෙනස් වෙනවා K1 K2 K3 ඩොට් කීපයක් Kn ප්‍රමාණ ප්‍රාග්ධනයක් වෙනස් වෙනවා ඔක්කොම වෙනස් කරනවා මුකුත් මේ ස්ථාවරෝනේ සියල්ල වෙනස් කරනවා කියලා මේ ශ්‍රිතය අපිට පේනවා Q සමාන F L1 L2 L3 ඩොට් කීපයක් Ln කමාවක් K1 K2 K3 ඩොට් කීපයක් Kn සමස්තය වෙනස් කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේකත් ලියා ගන්න මේකේ මේ ළමයි L වලින් අපි ළමයි සංකේත කරේ ශ්‍රමය ලේබර් කියන එක K වලින් ළමයි සංකේත කරේ කැපිටල් ප්‍රාග්ධනය කියන එක. වදානවා සාමාන්‍යයෙන් කැපිටල් ළමයි C අකුරෙන් ලියන්නේ. අපි මේකේ ළමයි C අකුර පාවිච්චි වෙන්නේ නැහැ හේතුව C භාවිතා වෙනවා පිරිවැය සම්බන්ධ කතන්දරේ කියලා දෙන නිසා. හොඳේ. ඊට මෙතන variable සහ fixed කියන එක ළමයි ගන්න පුළුවන්. v1 v2 v3 ඩොට් කීපයක් vn f1 f2 f3 ඩොට් කීපයක් fn මේ විදිහට. හරි. හරි නේද වැඩි? ඔන්න කෙටි කාලයේ ශ්‍රිතයයි දිගු කාලයේ ළමයි ශ්‍රිතය අපි සාකච්ඡා කරා. ඔන්න එන අපි මේ දක්වා ළමයි කරපු දේවල් ටික චුට්ටක් ටක්කලා මතක් කරගත්තොත් අපි මුලින්ම මේ පාඩම සම්බන්ධ ආකෘතිය මුලින්ම පැහැදිලි කිරීම කරා. මම කිව්වා මේ පාඩම අර මුල් දේවල් වලට සම්බන්ධයක් නෑ. ඔයාලට මේකෙන් වැඩි පටන් ගන්න ළමයි ගේම ගහන් යන්න පුළුවන්. පරණ දේවල් ටික අල්ල ගන්න ඕන. පාඩම් තුනයි මිස් වෙලා තියෙන්නේ. ලොකු ගේමක් මේ ලොකු දේවල් නෑ ළමයි. ඒ ටික කරගන්න පුළුවන්. වැඩේ මෙතනින් පටන් ගන්න මම මුලින්ම කිව්වා. ඒ ටික අපි සාකච්ඡා කරා. ළමයි මේ ටියුට් එකේ සාකච්ඡා කරනකොට මාතෘකා හතරක් නිෂ්පාදනය ඊට පස්සේ පිරිවැය අයභාරය සහ ලාභය කියලා අපි නිෂ්පාදනය ගැන මොකද සාකච්ඡා කරා නිෂ්පාදන ශ්‍රිතය ගැන මොකද සාකච්ඡා කරා නිමෝම තීරණය කරන යෙදවුම් ආකාර දෙකක් තිබුණා ස්ථාවර සහ විචල්්‍ය කියලා අපි උදාහරණත් එක්ක ඒව කතා කරා නේද
මේකේ තමයි වැදගත් මාතෘකාවක් තිබ්බා. කෙටි කාලය සහ දිගු කාලය අපි මේ මාතෘකාව කතා කරා. ඊට පස්සේ දැන් අපි කෙටි කාලය සහ දිගු කාලයේ නිෂ්පාදන ශ්‍රිත සම්බන්ධයෙන් සාකච්ඡා කරා. අදට ළමයි කතා කරපු තියරි කාරණා ටික ප්‍රමාණවත්. ප්‍රශ්න වලට ළමයි එන්න කලින් පොඩි වෙලාවක් කරන් මේ දක්වා ළමයි ඉගෙන ගත්ත දේවල් ටික පොඩ්ඩක් ළමයි කියව ගන්න බලන්න නෝට් එක. හරිද? පොඩි වෙලාවක් අරගෙන අපි අද දවසේ ළමයි සාකච්ඡා කරන ළමයි දේවල් ටික චුට්ටක් නෝට් එක කියව ගන්න බලන්න. මොකද්ද නිෂ්පාදනය කියන්නේ? නේද? මොකද්ද මේ කෙටි කාලය කිව්වේ? මොකද්ද දිගු කාලය කියලා කිව්වේ? කෙටි කාලයේ ලක්ෂණය මොකක්ද? දිගු කාලයේ ලක්ෂණය මොකක්ද? අන්නේ විදියට නෝට් එක චුට්ටක් කියව ගන්න බලන්න ළමයි. හරිද? සටහන කියව ගන්න බලන්න පොඩි වෙලාවක් අපි ප්‍රශ්න කීපයක් කරන්ටක් දාලා අද ඉගෙන ගත්ත ළමයි දේවල් වලින් තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න අපි කරමු ඊට පස්සේ. හරිද? හැමදාම පන්තියේ වැඩ යන්නේ එහෙම. හොඳේ මුලින්ම අපි ටියුට් එකකින් තීරි කාරණා ටික සාකච්ඡා කරනවා. පොඩි වෙලාවක් ළමයි නෝට් එක බලාගෙන ඊට පස්සේ කතා කරපු දේවල් වලට අදාළ පහුගිය විභාග ප්‍රශ්න ළමයි MCQ මොනවද රචනා ප්‍රශ්න මොනවද ඒ ටික බලලා තමයි අපි වැඩේ අවසන් කරගන්නේ. හරිද? ටියුට් හම්බෙච්ච නැහැ තමයි නැති කට්ටිය ටියුට් එක හම්බෙද මෙන්න මේ ටියුට් එක හම්බෙන්න තියෙනවා ඔයගොල්ලන්ට. අර පේපර් එක ළමයි හම්බෙන්නත් තියෙනවා. හරිද? අද ටියුට් නැති කට්ටියට ළමයි අර මම මේ දැම්මනේ PDF එක. ඒ PDF එකේ ළමයි අන්තිම පිටුවේ MCQ සහ රචනා ප්‍රශ්න මම දීලා ඇති. හරිද? මම PDF එකේව දැම්මා. හරිද? ටියුට් ළමයි ලැබිච්ච කට්ටියට කොළ 8කින් සමන්නත මෙන්න මේ පේපර් එක හම්බෙලා ඇති හොඳේ. හරිද? කොළ 8ක් තියෙනවා. ඒ කියන්නේ A3 කොළ දෙකක් තියෙනවා මේ වගේ ලොකු කොළ දෙකක්. ඒකේ MCQ ප්‍රශ්න ළමයි ඔක්කොම 32ක් තියෙනවා. මේ ටියුට් වලම අදාළ MCQ 32ක්. ඊට අමතරව මේකේ ළමයි ටියුට් එකට දාලා රචනා ප්‍රශ්න 21ක් මම දාලා තියෙනවා. හරිද? මේ ළමයි පේපර් එක හදලා තියෙනවා. මේකේ ළමයි සියලුම පාස් පේපර්ස් ටික අන්තර්ගතයි. හරිද? ඒවා නැති කරගන්න එපා. හොඳේ ටියුට් වලම දාලා තියාගන්න. හරි. නෝට් එක ළමයි කියව ගන්න බලන්න පොඩි වෙලාවක්. හරිද? ඒ අතරතුර ළමයි උගන්නපු දේවල් ටිකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා මට chat එකේ දාන්න මට අකල උත්තර දෙන්න. හරිද? අපි ඉගෙන ගත්ත විෂය කාරණාවල මම උගන්නපු දේවල් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. හරිද? chat එකේ දාන්න බෑ ප්‍රශ්න අහන්න එහෙම කම්මැලි නිකන්. එහෙම බෑ වගේ නම් අනිවාර්යෙන් ක්ලාස් එක කරනට පස්සේ මට WhatsApp දාන්න මැසේජ් එකක් හොඳේ. හරිද? ගැටලු තියන වැඩ ඉවර කරගන්න එපා ප්‍රශ්න දීපොත් අනිවාර්යෙන් අහන්න ඕනි. හරිද? හරි නේද? ප්‍රශ්නයක් නම් අහලා දෙනවා මේ. හරිද? ළමා දිනයට මොකුත් නැද්ද? හරිද? ළමා දිනේ ආයෙ මම පළවෙනිදානේ ආවේ. හරිද? හරිද? ළමා දිනේ ආයෙ පළවෙනිදා ළමයි දැන් අද 7 වෙනිදා ළමා හතියක් නැහෙනේ. හරිද? දැන් වෙසක් ළමයි සාමාන්‍ය හතියක් තියෙනවා. වෙසක් හතියේ වෙසක් හතියක් පුරාවට කන්න බොන්න දෙනවා. හරිද? ළමා හතියක් නැහැ ළමා දිනයක් තියෙන්නේ. හරිද? හරිද? හරි පොඩි තෑග්ගක් දෙනවා මම ගෙවන්න ටියුට් සෙට් එකත් එක්ක අම්බිච්ච දෙකට්ටියට. ඒක ගෙවන්න ඒක ගෙවන්න. හරිද? ඕන් තියෙන ප්‍රශ්න. හරිද? මම හැබැයි තමයි ටියුට් එකේ මොනවාරි ප්‍රශ්න තියෙද කියලා මම ඒක ඇහුවේ. හරි. ළමා දිනේට මුකුත් නැද්ද? හරිද? ළමා සති නෑ හොඳේ. හරිද? වෙසක් සති තමයි තියෙනවා. වෙසක් සතියක්, පොසොන් සතියක්, සතියක් පුරා දන්සල් දිනනවා. හරිද? ළමා දිනයක් තියෙන්නේ. හරිද? හරි හරි. පොඩි දෙයක් තියෙනවා යවන්න ඒක. හරිද? ඒක දෙන්න ටියුට් සෙට් එකත් එක්ක යවන්න. හරි. හරි. දැන් ළමයි තියරි කාණ්ඩේ අවුලක් නෑනේ. ප්‍රශ්න මොකුත් නෑනේ එහෙනම්. දැන් පේපර් එක ළමයි දින කට්ටිය පේපර් එක ගන්න අර නැති කට්ටිය ළමයි PDF එක මම දාලා ඇති. PDF එකේ බලන්න අවසාන පිටුනම MCQ දෙකක් මම දීලා ඇති. MCQ අංක 1 සහ MCQ අංක 4. හරි අද නම් උගන්වපු දේවල් වලින් MCQ වල MCQ අංක 1යි MCQ අංක ළමයි 4යි කරත හැකියි. ටක් ගාලා ප්‍රශ්න කියවලා උත්තර දෙක ගන්න බලන්න. හරිද? පේපර් එක ළමයි තියෙන කට්ටිය ගාව පේපර් එක ඇති MCQ අංක 1 සහ MCQ අංක 4 හොඳේ. ටියුට් නැති කට්ටියම PDF එක මම දාලා තියෙන එක පොඩ්ඩක් බලන්න. ඒකේ ඔය පිටු අංක ළමයි 5 කියන එකේ ප්‍රශ්න දෙක තියෙනවා. MCQ අංක 1 MCQ අංක 4. හරිද? කරන්න බලන්න ටක් ගාලා. ඒතර මේ ළමයි ටියුට් එකට දාලව ඔය වගේ MCQ මම සාකච්ඡා කරනවා පන්ති ඇස්සේ ළමයි ප්‍රශ්න ඔක්කොම 32ක්.
රචනා ප්‍රශ්න ඔක්කොම 21ක් සාකච්ඡා කරනවාද? සියලු පාස් පේපර්ස් ළමයි ඔක්කොම ආවරණය වෙනවා පන්ති ඇතුළේම. මොකද කොච්චර ළමයි තියරි කතා කරලා වැඩක් නැහැ පාස් පේපර් කරන්න නැත්තම්. පාස් පේපර් ළමයි කරන්න ඕනේ. ඒවා සාමාන්‍යයෙන් තියරි පන්ති අස්සන පාස් පේපර්ස් අනිවාර්ය එකපාරක් කෙරෙන්න ඕනේ. හරිද? පාස් පේපර් නොකර නිකන් ඔය තියරිය ඉගෙනගෙන විතරක් මදි. ඒ නිසා හැම ටියුට් එකකටම තියරි ටියුට් එකත් එක්කලා පාස් පේපර් ප්‍රශ්න ඔක්කොම ටික දාලා පොඩි පේපර් අනිවාර්යෙන් ඔයාලට එවනවා. කලිනුත් ඒවා දුන්නා. ඉස්සරහටත් ඒවා දෙනවා හොඳයි. හරිද? මුලදි කරලා පස්සේ නොකරින්න එහෙම එකක් නෑ මගේ. හරිද? කියන වැඩ පන්තියස ගන්නට වෙනවා. හරිද? වර්ණ සෙට් එක දන්නවා අපු කට්ටිය. හරිද? තියරි කාරණාව සාකච්ඡා කරා MCQ ටික කරලා දැන් මේ විදිහට රචනා ප්‍රශ්න කරනවා. හරි. කරන්න බලන්න මම MCQ අංක 1 MCQ 4යි. හරිද? පොඩි වෙලා ගන්න මම ටක් ගාලා. හරිද? රචනා ප්‍රශ්න මම හෝම්වර්ක් කරලා දෙනවා රචනා ප්‍රශ්න මොනවද කරන්න පුළුවන් කියලා. MCQ ඔක තමයි SQ කියලා මම ඇත්තේ SQ කියන්නේ short question කියන එක හොඳේ. මම මේ පේපර් එක සාමාන්‍ය නම් කරන්නේ SQN SEQ කියලානේ. SQ කියන්නේ short question. SEQ කියන්නේ structured essay question. ඒ කියන්නේ විභවගත රචනා ප්‍රශ්න. එක එක ළමයි නම් දානවා ඉතින් දන්නේ නැද්ද එහෙම තියෙනවනේ ඉතින් හරි. හරි. MCQ දෙක වෙලා ඇති නේද? හරිද? බලන්න MCQ අංක 1 උත්තර ගතනවා chat එකේ දැම්මක් කමක් නැහැ. හරිද? MCQ අංක 1 අහනවා පහත සඳහන් නිෂ්පාදන සාධක අතුරෙන් කෙටි කාලයේදී ස්ථාවර ලෙස සැලකිය හැකි සාධකය. ළමයි MCQ අංක එකේ උත්තරය කියලා ගත්තේ. සාධක ළමයි පහත් දිලා අපෙන් අහනවා ස්ථාවරව පවතින්න පුළුවන් මොකද්ද අහනවා. මොකද උත්තරේ? ඔව් පිළිතුරු අංක 1 නේද? හරිද? ආයතනයේ පිහිටලම ස්ථානය. හරිද? ආයතනයේ පිහිටි ස්ථාන ස්ථාවරවලමයි තියාගන්න පුළුවන්. හැබැයි ඔය ලිපි ද්‍රව්‍ය ටික, ශ්‍රම පැය, විදුලි ඒකක, අමුද්‍රව්‍ය ඒවා වෙනස් වෙන්න ඕනි. නමුත් කෙටි කාලය ඇතුලේ අපිට ආයතනයේ පිට ස්ථානය වෙනස් නොකර තියාගන්න පුළුවන් යනවා ආයතනයේ පිට ස්ථානව ස්ථාවර සාධකයක්. එකට උත්තරේ 1. ප්‍රශ්න අංක 4 නිෂ්පාදන ක්‍රියාවලියේදී කෙටි කාලය ලෙස සැලකෙන කාල පරිච්ඡේදයේදී ඔයාලම දන්නවා දැන් මේ වෙද්දී කෙටි කාලය කියලා කිව්වේ සමහර යෙදවුම් පමණක් වෙනස් කරමින් නිමෝම වැඩි කරගන්නා කාලයක්. සමහර යෙදවුම් පමණක් වෙනස් කරනවා කියලා කියන්නේ අඩුම ගාන එකම එක සාධකයක් ස්ථාවරව තියෙන්න ඕනි. එහෙම අදහසක් ළමයි උත්තරයක් ගැන කියවෙනවා පිළිතුරු අංක කීයද? දන්න බණ්ඩ එක පිළිතුරු අංක 5. ඔව් උත්තර අංක ළමයි 5 කියනවා සමහර යෙදවුම් ප්‍රමාණ නොවෙනස්ව පවත්න අතර සමහර යෙදවුම් ප්‍රමාණ වෙනස් කළ හැකි නේද? ළමයි සමහර ඒවා නොවෙනස්ව තියෙනවා සමහර වෙනස් කරනවා. ඒ තමයි කෙටි කාලය. උත්තර පිළිතුරු අංක 5. හරි. ඔන්න අද දවසේ අපි ළමයි සාකච්ඡා කරපු දේවල් වලින් අදාළ බහුවර්ණ ප්‍රශ්න දෙක හරි. ඔයාලා රචනා ප්‍රශ්නවල මම ඒකත් PDF එකේ ළමයි දැම්මා. මේ දෙක හෝම්වර්ක් එකක් ළමයි කරන්න වඩා හොඳයි හෝම්වර්ක් කරන්න වෙනම පොතක් හරි ළමයි නැත්තම් මේ කොළ කිහිපයක් හරි තියා ගන්නවා නම් මේ පේපර්ස් එකම මම කැමති ළමයි පෞද්ගලිකව මේ පේපරයට අදාළව වෙනම ළමයි කොළ සෙට් එකක් තියාගන්න. එතකොට කොළවල උත්තර ටික ලිව්වා පේපර් එක අස්සේ ළමයි දාලා දැම්මා ටියුට් එකත් එක තියලා තිබ්බා. එහෙම පීරියඩ් කරනවා හොඳයි හොඳේ. ඔයාලා හෝම්වර්ක් වශයෙන් ළමයි මම ප්‍රශ්න අංක 1 හෝම්වර්ක් කරන්න ප්‍රශ්න අංක 2 දැම්ම කරන්න බෑ. ප්‍රශ්න අංක 3 හෝම්වර්ක් ඉදිරිය කරන්න. හරිද? ප්‍රශ්න අංක 1යි ප්‍රශ්න අංක 3යි ළමයි හෝම්වර්ක් දාගන්න. ප්‍රශ්න අංක 1 යහන්නේ කෙටි කාලය හා දිගු කාලය වෙනස. ආයෙත් දන්නවට ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 3 අහනවා නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? කෙටි කාලය සහ දිගු කාලය අතර වෙනස මොකක්ද? වර්ණ මේ ටික ලියන්න පුළුවන්. හරිනේ? එහෙනම් අදට ළමයි අදී අපි සාකච්ඡා කරපු තියරි කාරණා ටික සහ පන්ති ලැබටි අදට ප්‍රමාණවත් අපිට අපි මුලින්ම තියරි කාරණා ටික සාකච්ඡා කිරීම කරා. ඊට පස්සේ පොඩි වෙලාවක් ටික මතක් කරගත්තා. ඊට පස්සේ මේ දක්වා අපි ළමයි ඉගෙන ගත්ත ළමයි දේවල් ටිකේ පහුගිය විභාග ප්‍රශ්න ටික කරා. එහෙනම් අදට තියරි කාරණා ප්‍රමාණවත් අපි ළමයි අදට පන්ති වට්ටිය මෙතන නවත්තමු. හරිද? ටියුට් නැති කට්ටිය මට පොඩ්ඩක් දාන්න මැසේජ් එකක් වන්න මේ ටියුට් එක ලැබෙන සලස්වන්නම්. අපිට ළමයි ලබන සතියේ නැවත අඟහරුවාදා නැත්නම් අපි මම දැන් අපි අඟහරුවාද කරන්නේ අඟහරුවාදා රාත්‍රී 9ට වැඩත් එක්ක සම්බන්ධ වෙමු. හරිද? මොකක් කළාම ගැටලුවක් තියෙනවා පන්ති සම්බන්ධයෙන් හරි ටියුට් එකක් ගෙන්න ගන්න හරි විෂය සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මගේ අර නම්බර එක තියෙනවනේ. ඒක තියෙනවනේ ඔයගොල්ලෝ ගාව. 070 415යි 12යි 15. හරිද? මේ නම්බර එකට ළමයි WhatsApp දාලා දෙන මැසේජ් එකක් මම එතකොට අවශ්‍ය දේවල් ටික පැහැදිලි කිරීම කරන්න. හරිද?
එහෙනම් අදලා වැඩ ටික ප්‍රමාණවත්. හරිද? එහෙනම් හැමෝටම good night හොඳේ. හරිද? මොකක් කරේ ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් අහලා තියන්න. පැහැදිලිනේ? හරි. අදට එහෙනම් වැඩ ටික ඇති. හරිනේ? එහෙනම් කයිමරම ජය වේවා. හරිනේ? හරිද? good night හොඳේ. නම්බරේ දාගන්න ඕනේ. හරි. ගෲප් එක ඇතුළේ මේක තමයි හොඳේ. හරිද? හරි good night හරි.